ආසනෙන් නැගිටලා තෙරුවන් සරණ යමු. හොඳයි කවුරුත් එකටම නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमादट्ठाना वैरमणि सिक्खापदं समादयामि දැන් නමෝම පහසු විදිහට අසුරු කරගන්න. සියලු දෙනාම තමන්ගේ ළඟ තියෙන ජංගම දුරකථන පොඩි මොහොතකට අතගන්න. තමන්ගේ ළඟ තියෙන ෆෝන් එක අතටාවගෙන දේශනාව අවසන් වෙනකන් ෆෝන් එක නිහඬ කරලා තියාගන්න. හොඳයි දැන් කවුරුත් සාදු කියන්න. හොඳයි හැම දිනාටම විශේෂයෙන් ආශිර්වාද කරනවා මෙච්චර වැස්ස ASCII උනන්දුවෙන් ආවා. මම අග එනකොට දැක්කා උඩේ යටින් එන්නවත් බැරි තරම් ධාරානිපාත වැස්සක් ASCII ඇඳුනුත් තෙමාගෙන අමාරුවෙන් යනවා. ඒ ඔබට ධර්මයේ ගැන තියෙන උනන්දු ඕනකම නිසා සාදු කියන්න.
समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्गमुक्तम् धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु साधु विहारस्थाने श्री संदर्शनाराम पुराण महा विहारे विहाराधिपतीश्वर शाश्वतते राजकीय पंडित पिता नाम नासराय कल्याण मित्र कंबंतक सिरिஞான गौरवनीय नायक हाමුදුරුවෝ වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම දේශනාවක් පවත්වන්න පුළුවන් තත්වයක දේශකයන් වහන්සේට මානසිකත්වය පහසු විදිහට තියෙනවා. ශ්‍රාවකයා පහසුතාවයට පත් නොවි විදහාසේ බණ ටික අහන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වෙලාවේ මේ තියෙන වර්ෂාවක් එක්ක මේ වගේ ශාලාවක් නොතිබුණා නම් ඔබට මේ විදහාස හම්බෙන්නේ නැහැ කියලා. ඔබ අපහසුතාවයෙන් නම් මෙතන බණ ටික අහන්නේ. එතකොට දේශකයන් වහන්සේටත් ඒක වෙහසක් වෙනවා. මොකද අපි ධර්ම දේශන කරන්නේ ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන ඇවිල්ලා ඒක කියනවා නෙමෙයි. ඒ වෙලාවේ මානසිකාරය කරනවා. එතන අපේ මානසිකාරය අපිට පහසු විදියට අපිට කරුණු ටික ගලාගෙන ඉන්න ඔයත් නිවි සැනසෙල්ල බණ ටික අහන්න පුළුවන් පරිසරයක ඉන්න ඕනේ. ඉතින් මට හිතෙනවා මේ ශාලාව ගොඩනගන්න මේ ශාලාවේ කටයුතු ටික අවසන් කරගන්න. ඒ වෙනුවෙන් මේ දක්වා කරපු සියලු කටයුතු වල ශ්‍රමයෙන් වෙන්න පුළුවන්, ධනයෙන් වෙන්න පුළුවන්, වචනකින් හරි. ඒකට වෙහෙසුණා නම් යම් පිරිසක් විශේෂම නායක හඳුන්වන මේ කරුණ පුතාලා ඒ වෙනුවෙන් සෑහෙන වෙහෙසුණා කියලා ඒ උදව් උපකාර කරපු විහිසිච්ච හැම දෙනාටම මම මේ මතක් කරන්නේ ඔබගේ වෑයම නිසා අද මෙච්චර මේ අමාරු වර්ෂාවක් ඉතින් රටකම වැටදන්න හෙට නුවරපැත්තේ ඉස්කෝලවලට නිවාඩු දීලා කියලා මට දැන් මේ ටිකකට කලින් පණිවිඩයක් හම්බුණා. එච්චරට වැස්ස පාසල් නිවාඩු දෙන්න තරමට වැස්ස රටට මේක හදිසි වුණාට පස්සේ ඉතින් මේ වගේ තත්ත්වයකට අපිට පින්වත්නි කිසිම අපහසුයක් නැතුව නිවි සැනසෙල්ල බණ ටික අහන්න පුළුවන් ශාලාවක් මේ වෙලාවේ ගොඩනගලා තියෙනවා. ඉතින් අපේ නායක හඳුරුවෝ ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච හැමදෙනාම ඒ කරපු කැපකිරීමට මම දන්නවා දැන් අනිවාර්යෙන් සතුටු වෙනවා. ඔබලන් මේ වෙනුවෙන් මෙතනත් ඇති අනිවාර්යෙන් වෙච්ච අය ඔබටත් සතුටු වෙනවා. අද පාඩුවේ වාඩි වෙලා බණ ටික අහන්නේ ඔබට විශ්වාසයි මම නිදහසේ මේ බණ ටික කියන්නේ
මේ ශාලාව වෙනුවෙන් කැපවෙච්ච වෙහිසිච්ච හැම දෙනාටම පිළිසිද්ධ වෙනවා. ඒ නිසා ඒ අය හැමෝටම ඒ කරපු කැපකිරීම සියල්ලටම අපි ඒ උතුම් ධර්මයේම වහවහ අවබෝධ වේවා කියලා සාදුකාරය. අද ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ විශේෂ කාරණාවක් නිමිති කරගෙනයි බෝගහවඩ පදිංචි ව්‍යාපාරික දීප්ති නිශාන්ත මහත්මයා. ඒ වගේ මේ නැතිනිය. එයාටගේ මාස 8කට උඩදී ජීවිතේ නොහිතපු අවාසනාවන්ත සත්‍යයකට ඒ අම්මටයි තාත්තටයි මුණ දෙන්න සිදු වෙනවා. ඒ තමයි තමන්ගේ ආදරණීය පුතා USI Holdings ආයතනයේ නිර්මාතෘ සහන් විමුක්ති පුතා ජීවිතය අතහැරලා යන අවුරුදු 20 ගානක වයසේදී තරුණ වයසේදී හරියටම දැන් මාස 8ක් පමණ වෙන්නේ. ඉතින් ඒ පුතාගේ ජන්මදිනයේ යෙදෙන්නේ අදට. ඒ පුතා ජීවිතුන් අතර හිටියන මාස 8කට උඩදී ජීවිතයේ ආත්මහැර ජීවිතුන් අතර හිටියන අදට අවුරුදු 29ක් පිරෙනවා. සහන් විමුක්ති පුතාවත් බොහොම මෛත්‍රී සිතින් සිතපත් කරගෙන තමයි පින්වත්නි අද මේ දේශනාවට ආදරණීය තාත්තා දීප්ති නිශාන්ත මහත්මයා සහ පුතාගේ ආදරණීය අම්මා දායකත්වයට එකතු වෙලා තියෙනවා. අපි ඒ පින්තුන්ගේ ඒ වගේම වැස්සේ මේ අයහපත් කාල ගුණයක් අස්සේ බණ ටික හඳා තුනට බහම දෙනාටම ආශිර්වාද කරනවා. හැම දෙනාටම යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වෙත්වා. වාහනේ අධිවේගී මාර්ගයේදී කුරුල්ලෙක් කැඩිලා කියන්නේ කුරුල්ලට මොකද කරන්නේ? කුරුල්ලගේ පොට වැදිලා හෙඩ්ලයිට් එකක් විසන් වෙලා තියෙන්නේ කුකුරල පිච්චිලා. එනිසා සමහරවිට අද රාත්‍රියේ එක ලයිට් එකකින් කොළඹ යන්න බැරි වෙනවා. හරි. උදේ එළි වෙනකන් ඉඳලා තමයි යන්න වෙන්නේ. එතකොට වැස්සාස්සේ බොහෝ දුෂ්කරවමයි අපි වැඩම කරලා තියෙන්නේ. ඕගොල්ලෝ ගෙදර යනවට වැඩි කාලයක් ගෙවාගෙන අපිට වඩින්න සිද්ධ වෙනවා. මම ඇත්තටම අද රාත්‍රියේ කොහොම හරි නුවර යන්න ඕනේ කියන යෝමනාවකින් ඉන්නේ. බොහෝ කාලයක් දැන් වැඩිමින් නුවර නිසා. එතකොට පිළිගන්නේ වසර ගානකට පස්සේ මොන ගෙහෙන්නේ මේ විහාරස්ථානයේදී ධර්ම දේශනාවකට ඒ කාල පිළියම්වල තමයි වැඩිපුර වැඩිදී අපි පඬිත හඳුරු ඉදර්ශන පිළියම්වලට වැඩම කරලා අපිට බණට ආරාධනා කරපු වග සිහි වෙනවා. ඉතින් අපි කාලෙකින් හම්බුණා වස්සාන කාලේ නිමා වෙලා දන්නවා ඔබ දැන් මේ චීවර මාසෙ තමයි එළඹිලා තියෙන්නේ. හෙට කටින චීවරය සංඝ සතුටට පූජා කරන දවස. මාතෘකාව විදිහට කටින චීවරය සම්බන්ධයෙන් කතා කරනවද කියලා හිතුවා. එහෙම නැත්නම් ඔයාලගේ ජීවිතේ අවබෝධයේ පිණිස පවතින වෙනත් මාතෘකාවක් තෝරගන්නවද කියලා හිතුවා. ඒ වගේම මේ නැති වෙච්ච පුතෙක් නිසා දායකත්ව දරන්නේ පුතා වෙන නිසා මේකේ ඥාතීන් සම්බන්ධ අවබෝධයක් ඇති කරන දේශනාවක් කරනවද කියලා කල්පනා කරමු. මොකද කියන්නේ?
දැන් මේ දේශයේ සංවිධානයේ කටිනක සමගාමීවද මොකද අරමුණ? දැන් ගන්නයි මේකේ පුතා සම්බන්ධයෙන් තමයි ප්‍රධාන. කලින් මම බණට වැඩි වෙලාවේ බණහන් ආපු යකසන්න මොකක්ද ගමන් කියලා දුන්නා. මතක නැත්නම් දැන් අද කියන එකටත් ඔය සෙටේ තමයි. මොකක්ද එදා අපි කතා කරේ? මතකයි කියන්නේ දැන් ඔබ මේ ගෙවන කාල වකවානුව දැන් අපි අපිට හරියට මේ අයහපත් කාල ගුණ කියන එකට මුහුණ දෙමින් ජීවිතේ ගෙවනවා. ජීවිතවලට එක අයහපත් කාරණා අපිට ආරංචි වෙද්දී මිනිස්සුන්ගේ අයහපත් මිනිස්සු කියලා පිළිසක් තියෙනවා. ඒ ඇත්තේ කාලගුණේ අයහපත් කාලගුණේ කියලා කාලගුණයක් තියෙනවා. මොකද මිනිස්සුගේ ජීවිතවලට හානි වෙන එහෙම නැත්නම් මිනිස්සුගේ ජීවිතවලට අනතුරු වෙන කාලගුණ තමයි අයහපත් කාලගුණ කියන්නේ. අයහපත් මිනිස්සු කියන්නේ කවුද? අයහපත් මිනිස්සු නිසා මිනිසුගේ ජීවිතවලට හානි වෙනවා අනුතුරු වෙනවා. දැන් මේ දවස්වල අයහපත් මිනිස්සු කියලා ටික මේ දකුණු බලනත් කට්ටියක් වෙන වැඩිපුර කතා කරන රටේ. දැන් වැඩියෙන්ම මේ දවස්වල මාතෘකාවේ දෙනවා සෙව්වන. දකුණේ ලොකු කට්ටියක් මේ ඉන්නවනේ. එතන එයාලා දකුණේද උතුරේද නැගෙනහිරද බටහිරද අදාළ නැහැ කියන්නේ. ලෝකේ ඕන තැනක යහපත් පැත්තක් තියෙනවා අයහපත් පැත්තක් තියෙනවා. එතකොට මේ අයහපත් අයයි යහපත් අයයි හැමතිස්සෙම එකතු වෙලා ඉන්නද කැමති වෙන් වෙලා ඉන්නද? යහපත් අය එක්ක එකතු වෙන්න කැමතිද? අයහපත් අය කැමති නෑ. අයහපත් අයත් එක්ක එකතු වෙන්න කැමතිද? යහපත් අය ඒක කැමති නෑ. දැන් අපි කියමු මේ ගමේ ඉන්නවා කියලා කියනවානේ කසිප්පු පෙරලා කුඩු විකුණලා හරිද? එහෙම නැහැ. උදාහරණයකට කියන්නේ එහෙම මොනවා හරි අයහපත් රැකියාව තියෙන අයහපත් චරිත තියෙන අයහපත් මිනිස්සු සාමාන්‍යයෙන් ඕනගමක ඉන්නවා. දැන් එහෙම අයත් එක්ක මෙතන පන්සලට සිල් ගන්න ඔයත් කැමතිද යාළුකම් හාදකම් පවත්වන්න? නෑ කියන අනුසන් බයි. හොඳට පේන කොට උසන්. මං හිතන්නේ දැන් ඉන්නකෝ නම් කියනවද කොහෙද? අරු අරකි කැමති නෑනේ. පිටත් ඔයත් ඇසුරු කරනකොට ඇසුරු කරන්න කැමති. ඔයත්ට වඩා ඥානයෙන් උසස් අයද එහෙම නැත්නම් ඔයත්ට වඩා ඥානයෙන් පහත් අයද? තමන්ට වඩා ඥානයෙන් උසස් අය. ඔයත්ට ඇසුරු කරනකොට ඇසුරු කරන අය අතරේ
තමන්ට වඩා ගුණයෙන් උසස් අය දැසුරු කරන්න කැමති, ගුණයෙන් පහත් අය දැසුරු කරන්න කැමති. උසස් අය. ත්‍රිපිටකයේ තියෙනවා තමන්ට වඩා උසස් අය ඇසුරු කරන්න, තමන් හා සමාන අය ඇසුරු කරන්න. තමන්ට වඩා ඥානයෙන් ගුණයෙන් පහත් අය ඇසුරු කරනට වැඩිය වටිනවා තනියෙන් ඉන්න එක. රහතන් වහන්සේලා කියනවා කියලා. ඒක පිළිගන්න අය අතොස්සන් බලන්න. හොඳට පේනකොට තමයි. ඒක ඔබ පැහැදිලිව පිළිගන්නවා තමන්ට වඩා උසස් හෝ තමන් හා සමාන කෙනෙක් තමයි ඇසුරු කරනවා නම් ඇසුරු කරනවා. මම චූටි වැඩක් කරනවා. මට මෙතෙන්ට මහත්යලා තුන් දෙනෙක් පොඩි වැඩකට ගන්න උදාහරණයකට අයියේ ඔය තුන්දෙනා හැම පිටේ විනාඩි 18ක් කරලා මන්දේ ඉන්න බෑනේ දැන් දැන් මේ තුන් දෙනාගේ අපි මේ පැත්තට හොඳට පේන්නේ ඉන්න තුන් දෙනා සුත්තක් හවතරේ තියාගෙන ඉන්නේ ඉන්නේ තාක් එක්ක වෙන මම ඉන්න තැන මේ පැත්තට ඉන්නේ මේ පැත්තට ඉස්සරහින් බලන්න. දැන් අපි මේ තුන් දෙනාට උදාහරණයකට දාමු. ඥානයේ ගුණය කියන එකේ පරතරයක් තියෙනවා කියලා තුන් දෙනා. එක්කෙනෙක් මේ තුන් දෙනාගෙන් වැඩියෙන්ම ඥානය තියෙන ගුණය තියෙන කෙනෙක්. තව එක්කෙනෙක් කියනවා තුන් දෙනා අතර ඥානයෙන් ගුණයෙන් දුර්වලම කෙනෙක්. අනිත් එක්කෙනා මැද. හරිද? අපි දැන් මේ තුන් දෙනාටම යෝජනා කරමු. ඔයගොල්ලෝ කතා වෙලා ඉදිරිපත් වෙන්න, එක්කෙනෙක් ඉදිරිපත් වෙන්න මම තමයි මෙතන ඥානයෙන් ගුණයෙන් මේ තුන් දෙනා අතර උසස්ම එක්කෙනා කියලා එක්කෙනෙක් ඉදිරිපත් වෙන්න. අනිත් එක්කෙනෙක් ඉදිරිපත් වෙන්න මම තමයි පහත්ම එක්කෙනා. ඉතුරු එක්කෙනා තමයි මැද. මම මෙයාට වඩා උසස්, මෙයාට වඩා පහත් කියලා මැද එක්කෙනා ඉදිරිපත් වෙන්න. තුන් දෙනා කැමති විදිහට කතා කරගෙන ඉඳලා ඉදිරිපත් වෙන්න. කතා කරගෙන ඉඳලා therefore ඥානෙ වැඩිම ගුණෙන් වැඩිම මේ අයියන්ගේ යන්නේ මේකේ ඉවත් කරලා මට තුන්දෙනා කරනවා අය දැන් මල්ලි ඔයාලු මෙතන ඉන්න උසස්ම ඥානෙ ගුණෙන් ඉන්න කෙනා ඉදිරියේ හරි මොකද නම Avish, sure. Avishkar. Right? Avishkar. Avish. Ayan nani? Avish. Ano matal kaya karte? දැන් ඊළඟට ඉදිරිපත් වෙන මෙතනින් කවිෂ්ඨ වඩා ඥානයෙන් ගුණයෙන් පහත් හැබැයි න්‍යායට වඩා මම උසස් ඥානයෙන් ගුණයෙන් එළ මැද ඉන්න කෙනා ඉදිරිපත් වෙන්න ඊට පස්සේ අඩු එක්කෙනා ඉතුරු වෙනවා කඩදාල දෙන්න කතා වෙලා එක්කෙනෙක් ඉදිරිපත් වෙනවා මේ උසයන්නේ හරි දැන් කවුද නැත්තේ
මේ ඇරියා කැමැත්තෙන්ම ඔය මැද. ඔව්. අරයට පහත් එක්කව. එහෙනම් දෙන්න මාරුයි. දැන් ඔයයන් මෙතන තේරෙනවා මේ උදාහරණයක් විතරයි. අරයා මෙතන ඉන්න උසස්ම ගුණේ නුවණින් ඉන්නේ කවි. ඊළඟට මෙතන පහත්ම ගුණයෙන් පහත්ම නුවණින් පහත්ම පවිතු දුස්සීලම කෙනා. උදාහරණයකට නම ගන්න නලින් තමයි මෙතන ඉන්න දුස්සීල පවිතු අඥාන කෙනා. හරි උදාහරණයක් ඥාණයෙන් අඩුම කෙනා. දැන් මේ කියන්නේ මේ තුන් දෙනාට සාපේක්ෂව අඥාන. මැද ඉන්නවා අයගේ නම රෝහණ. රෝහණ තමයි කවිෂ්ඨ වඩා පහත් ගුණේ ඥාණයෙන් හැබැයි නලින්ට වඩා උඩින් ඉන්නවා. ඔන්න ඔය ඇත්තෝ දැන් කියන්නේ දැන් ඕගොල්ලන්ගේ අතේ තියෙන ඊළඟ වැඩේ. මොකද්ද ඕගොල්ලන්ට දැන් තියෙන පවරන රාජකාරිය? ඕගොල්ලෝ යෝජනා කරන්ද මේ එකින් එක්කෙනාට කාවද ඇසුරු කරන්න ඕනේ කාවද ඇසුරු කරන්න එපා කියලා ඔයගලන්ගේ යෝජනාව දැන් ගේන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා ඔයත් කිව්වා පිළිගත්තා තමන්ට වඩා ඥානෙ උසස් අය තමයි ඇසුරු කරන්න ඕනේ. එක්ක තමන්ව සමාන කෙනෙක් ඇසුරු කරන්න ඕනේ නැත්නම් සුදුසු නෑ තමන්ට වඩා ඥානෙ පහත් කෙනෙක් ඇසුරු කරන්න කියලා. දැන් මට කියන්න රෝහණ මහත්තයා මෙතනදී ඇසුරු කරන්න ඕනේ මේ කවීශ්වද නැත්නම් නලින්වද? කියන්න තකරන්නේ. ඉතින් මට නෙමෙයි රෝහණටම කියන්නේ. රෝහණ අයියා. රෝහණ ඔයා යන්න ගිහිල්ලා කවිශ්ව ඇසුරු කරන්න කියන්නේ. අනිත් පැත්තක් කියන්නේ රෝහණ ඔයා ඇසුරු කරන්න එපා. කාවද? නලින්ව කියන්නේ. මේක උදාහරණයකට මේ පන්සලේ ඉන්න රෝහණවත් පන්සලේ ඉන්න නලින්වත් ඒගොල්ලෝ නෙමෙයි මේ. මේගොල්ලෝ දැන් උදාහරණයකට මේ කතා කරන්නේ. දැන් ඔයගොල්ලෝ යෝජනා කරනවා රෝහණ මහත්තයාට නලින් ඇසුරු කරන්න එපා. කවිශ්ව ඇසුරු කරන්න කියලා. පිළිගන්නේ නැද්ද උස? පේනුඩට උස? මේකනේ ලැජ්ජයි වගේ. ඊළඟට දැන් තමන්ට වඩා උසස් කෙනෙක් ඇසුරු කරනවා. නලින් මහත්තයාට යෝජනා කරන්න කවද ඇසුරු කරන්න ඕන? කියන්න බෑ. ඉතින් යාට වඩා දෙන්නම උසස්නේ. ඥානෙ, ගුණේ. දෙන්නම ඇසුරු කියන්නේ. අන්න දෙන්නම ඇසුරු කරන්න ඕන. කවිෂ්ඨ මොකක්ද කියන්නේ ඔයගොල්ලෝ? කවිෂ්ඨ දෙන යෝජනාව මොකක්ද? දෙන්නම ඇසුරු කරන්න එපා. දැන් කවිෂ්ඨ වඩා ඥානෙන් පහත් නෙමෙයිගොල්ලෝ. කවිෂ්ඨ වඩා සීලය අඩුයි, දුස්සීලයි. කවිෂ්ඨ වඩා ගුණයෙන් පහත්, ඥානෙන් පහත්. ඒතර දැන් අපි ඉස්සෙල්ලම කතා වුණා තමන්ට වඩා ඥානෙන් පහත් ඇසුරු කරන්න සුදුසු නෑ. එහෙනම් කවිෂ්ඨ කියන්නේ මොකද්ද? ඔයා අර දෙන්නව ඇසුරු කරන්න කියන්නේ ඇයි කියන්නේ? එපා කියලා කියන්නේ. මොන මගුලක් කියනවද?
දැන් ඔයගොල්ලෝ මට මෙහෙම කියන්නකෝ. කවි සොදට සිල් ගන්න උද්දට ධර්මයේ තුල ඉන්න කෙනෙක්. මම මේ උදාහරණයකට මේක ගන්නෙ. උද්දට ධර්මයේ තුල ඉන්න සිල් ගන්න පින්වන්ත කෙනා. හැබැයි නලින් අයිය එහෙම නැහැ. අඩියක් පොඩියක් ගහලා නේද? මේ උදාහරණයට ඔයා මකනවා දැන් මම. මෙයා අඩියක් පොඩියක් ගහලා ඉන්නේ එහෙම අර ගොල්ලන්ගේ තියෙන ඥානෙ ඒව මොකුත් නැහැ. සීලෙ කිසි දෙයක් නැහැ. අපි කියමු නලින් අයියා මේ බුදුරජාණන් වහන්සේවත් එහෙම ගරු කරන කෙනෙක් නෙමෙයි කියමු. වඳින්නේවත් නැහැ. හරිද? මෙහෙම හිතන්න. ප්‍රතිමා වහන්සේ ළඟට ඇවිල්ලා කවිස් වන්දනා කරනවා දැකලා නලින් අයියා අහනවා මේ කාලකන්‍යයට කවුද වදින්නේ? නම් මුද්දෙද්ද කියලා බුදුරජාණන් වහන්සේලා අත දික් කරලා බුදුරජාණන් වහන්සේට බයිනවා පිළිමෙට. පිළිමෙට කියනවා මේ කාලකන්‍යා කියලා. පිළිමෙට අත දික් කරලා කියනවා මේ මොන මුද්දෙද්ද කියලා බයිනවා පිළිමවල. කවුද බයින්නේ? නලින්. දැන් නලින් බයිනවා මේ උදාහරණයකට. දැන් ඔයගොල්ලෝ මට කියන්නේ අර සිල්වත් පින්වන්ත කොල්ලා මෙයත් එක්ක යාළුකම් ආදරකම් ඇසුරුකම් පවත්නවා කියන එක ඔබ අනුමත කරනවද? අනුමත කරන්නේ නැහැ කියන යතුසන් බල පාප මිත්‍ර සේවනයෙන් ඈත් වෙන්න ඕනේ, කල්යාණ මිත්‍ර සේවනයෙන් පවත්ව ගන්න ඕනේ. දැන් එතකොට කවිෂ්ඨ නලින් කල්යාණ මිත්‍රයේද පාප මිත්‍රයේද ඇසුරු කරන්නේ? තකල කියන්නේ දැන් පාප මිත්‍ර ඇසුරු කියන්නේ මොකක්ද එතකොට? දැන් මේක ඇතුලේ ඉන්න සාකච්ඡා. දැන් මේ ඉස්සරහින් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියනවා එක යෝජනා කීපයක් කරනවා. ඊටපස්සේ අය කියනවා අරුව ඇසුරු කරන්න සුදුසු නැහැ. යම්කෝ බුදුහාමුදුරන්ට මෙහෙම බයිනවා කියන්නේ. මොන නේද? විරාගවිකයෝ ඉන්නවනේ මම පිටුවත් වන්දන බයිනවට බුදුරජාණන් වහන්සේට සමහරව මහා සෑයට බයිනවා, බෝධිමහන්සලට බයිනවා, බුදු ප්‍රතිමා වලට බයිනවා, බුදුහාමුදුරන්ට බයිනවා, සංඝයාට බයිනවා, පිනට බයිනවා, ඉන්කම් කරනවා, හැම දෙයකම බයිනවා. අපි කියමුකෝ නලින් මේ જાතිය කියලා. දැන් මේ ශාලාවේ ඔබගේ යාළුවෙක් එහෙම ඇවිල්ලා කිව්වොත් දැන් නලින් ඔයගලන්ගේමද යාළුවෙක්? නලින් අර එහෙම කියනවා. ඔයත්තන්ගේ යාළුකම මොකෝ කරන්නේ? නලින්ට පේන්න බෑ මේ පිළිම වහන්සේලා, ප්‍රතිමා වහන්සේලා. එයාට පිළිමෙත් එක්ක නෙමෙයි බුදුහාමුදුරුවෝ එක්කම තරහයි නලින්. නලින් මෙතන කල්පනා කරනදී ආවෝ රටන්නේ. දැන් නලින් එහෙමනම් ඔයගලගේ යාළුවෝට මොකෝ කරන්නේ? නලින් එක්ක භජනේ තියාගෙන යාළුකම් තියාගෙන ඔයගලගේ හොඳම යාළුවා කරගෙන නලින්ව තියාගන්න කැමතිද? හොඳම යාළුවා. දැන් මේ මිනිස්සයාගේ හිත හදන්න කියන්න එපා උතරින් දැන් හරිද? ඔයගොල්ලෝ නිකන් මේ වහෙන් ගොරෝ කතා එපා නලින් නෙමේ වෙන කෙනෙක් කියලා කියපුවෝ. මේ නම කියන්න එපා. මේක මේ කසකු බැරි කවුරුත් නැද්ද? නම් ගන්න එපා. ඉන්නවද නැද්ද කියන්නේ ඕනේ.
නිකන් හොරෙන් බූලි තියන් ඉන්න ඈ නැත්ද මේ ගම හරි හොඳයි මං හිතන්නේ නායක මහතුරු හදලා අරන් කොහෙද මිනිමරුත් නැහැ මේ ගමෙන් නිකන් ඔය අච්චු වෙච්ච අය නැද්ද ඇතුළට ගිහිල්ලා එහෙම එන නිකන් අවුරුදු ගානකට ඇතුළට ගිහිල්ලා නම් කියන්න බා හොඳයි සාමාන්‍ය ත්‍රිපිටකයට අනුව තමන්ට වඩා ඥානින් ගුණයෙන් උසස් අය තමයි ඇසුරු කරන්න කියන්නේ. එහෙම නැත්තම් සමාන අය. ඔබ තමයි අවවාද. ඒගොල්ලෝ තමයි කල්යාණ මිත්‍රයෝ. ඒගොල්ලන්ව තමයි ඇසුරු කරන්න ඕනේ. ඒතකොට තමන්ට වඩා ඥානින් ගුණයෙන් පහත් අය කල්යාණ මිත්‍රෙක් විදිහට ඇසුරු කරන්නේ නැහැ. එතකොට මේ පැත්තෙන් අපි කියනවා අර පැත්තේ ඇසුරු කරන්න කියලා. දැන් ඒ ත්‍රිපිටක වචනයට අනුව අර පැත්තේ කියන්න වෙනවා මේ පැත්තේ ඇසුරු කරන්න එපා කියලා. අයියාගේ ප්‍රශ්නේ තියෙනවා ඔයගලන්ට කියනවා අර දෙන්න ඇසුරු කරන්න කියලා ඔයාට කියනවා. මැදයියට කියනවා මෙයා එපා අර ඇසුරු කරන්න කියලා. අරෙන් කවිෂ්ඨ කියන්න වෙනවා මේ දෙන්නව ඇසුරු කරන්න එපා කියලා. ඒ වචනයට අනුව. ඒතර මෙහෙන් ඇසුරු කරන්න කියනවා අරෙන් එපා කියලා. අන්තිමට තනියෙන් අපුඩි ගන්න බෑ. ඇසුරක් කියන එක දෙන්නේ ඉන්න බෑ. තනියෙන් අපුඩි ගන්නවා වගේ බෑ මේක. ඒක දෙන්න ඕනේ දෙන්නේ. එතකොට මේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියලා තේරෙන අත උසන් බලන්න මේ කතාව විසඳ ගන්න කැමතිද? මම විසඳලා දෙනවා. පේනද කතුසන්? මේකේ ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලි. හරි. ඔය මුළු ප්‍රශ්නේම විසඳන්න වචන දෙකයි තියෙන්නේ මේක. වචන දෙකක් තියෙනවා අකුරු 4යි. ඕක ඇති. අකුරු 4න් වචන දෙකෙන් සම්පූර්ණ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. කල්යාණ මිත්‍ර ආශ්‍රයක තියෙනවා හොඳට මතක තියාගන්න ගනු සහ දෙනු කියලා එකක්. ගනු දෙනු. අයියෙන් කියන්නේ ගනු දෙනු. මොකද මේ ගනු දෙනු කියන්නේ? කල්යාණ මිත්‍ර ආශ්‍රය දැන් අපි රෝහණයට කියනවා රෝහණ ඔයා කල්යාණ මිත්‍ර ආශ්‍රය කවිෂ්ඨෙන් ගනු ඔයා කල්යාණ මිත්‍ර ආශ්‍රය නලින්ට දෙනු මේ නලින්ට කියනවා අර දෙන්නගෙම කල්යාණ මිත්‍ර ආශ්‍රය ගනු අරෙන් කවිෂ්ඨ කියනවා ඔයා කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ දෙන්නටම දෙනු. ඔන්න ඔය ගනු සහ දෙනු කියන වචන දෙක අපි හරියට තේරුම් ගන්න ඕනේ. මෙතන තේරුම් ගන්න කෙනෙක් මට හම්බුණා මෙතන කතා කරා ඒක. මේ ගනුයි දෙනුයි දෙක කොච්චර කොහොම වුණත් බුද්ධ කාලේ වගේ අද වෙනකොට පිටවත් අපි ප්‍රායෝගිකව තේරුම් ගන්න නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. මම මේක පැහැදිලි කරලා දෙන්නම් දැන් ඔයගලන්ට ගනු දෙනු තේරුණාද? අවිෂ්ඨ තේරුණාද? තේරුණා නම් එහෙනම් තුන් දෙනාම යන්න. දැන් බොහොම පින් මෙතන අපිට මේකට උදව් කළාට පොඩි වෙලාවකට හරි නලිනුත් දැන් අනුබාන හිතපු එකේ ආනිසංස වලට දැන් වාඩි වෙන්න සීට් එකක් හම්බුණා. පිටතම වේදනීය පින් කියන්නේ වගේ. හරි. විනාඩි ගන්න දෙනු කියන එක සම්බන්ධ ඇත්තටම සමාජයට තියෙන්නේ තාම හරියට මේ ගණු පැත්ත විතරයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා ඇසුරු කරන්නේ. හැබැයි මේ බුද්ධ ශාසනයේ දෙනු පැත්ත හොඳට තිබුණා බුද්ධ කාලේ. අද කැමති නැහැ. අද බැලුවොත් එහෙම ධර්මයට කැමති, සීලයට කැමති, ගුණයට කැමති අය අර පාපී පවිතු දුස්සීල මිනිස්සුම කෙලින්ම කපල ප්‍රතික්ෂේප කරනවා. ඒ මිනිස්සුගේ වචන ඇහෙනකොට තරහයි.
මිනිස්සු ඇසුරු කරන කැමති නැහැ. අපි දැන් ප්‍රතිමා වහන්සේලා අත දික් කරලා මේ මොන කාලකන්ණියද මොන මුද්දෙද කියලා කිව්වොත් එහෙම ආයි එහෙම මිනිස්සෙක් යාළුකම්වත් පවත්වන්න කැමති නැහැ නේ. අද ගොඩාක් දෙනා ඒ වගේ මිනිස්සුන්ව දැක්කම ගැටෙනවා. ගම්වල සමහරවල් මේ දෙපිරිසක් බෙදිලා ඔගේ තියෙනවා පිටුමත්. හොඳ මිනිස්සු වෙනම නරක මිනිස්සු වෙනම කියලා. නරක මිනිස්සුන්ගේ ඇසුරට හොඳ මිනිහා යන්න කැමති නැහැ. හොඳ මිනිහාගේ ඇසුරට නරක මිනිහා ගන්න කැමති නැහැ. සමහරවල් පන්සලට එනවා දැක්කොත් එහෙම ගමේ හොඳම ජාතිය කෙනෙක් ආන්දරුවන්ටත් ඇවිල්ලා දායකයෝ කියනවා ඔබ වහන්සේ මොන එකටද ඕකාවද්ද ගත්තා කියලා. අහනවනේ නේ. ඔය මිනිහා මේකට එන එක හොඳ දෙයක් නෙමෙයි ඔබ වහන්සේ පරිස්සම් වෙන්න. නිකන් නැති ප්‍රශ්න දාගන්න එපා මේක ඇතුලේ කියලා දායක සභාවේ සභාපතිලා ඇවිල්ලා කියයි. ඉතින් සභාපතිතුමා ඉන්නවද? ඈ? හාමුදුරුවෝ. සභාපතිතුමා. කොල්ලේකම. කොහෙදින්නේ පිටිපස්සේ? ලේකම්ලා බාන ආවේ භාණ්ඩාගාරිකෝ ඔකොල්ලෝ තමයි ඇවිල්ලා කියන්නේ. ආන්දරෝනේ ඔය නිකන් රෙද්දාස්සේ දාගත්තම කනවා කියන්න වෙනවා. ඔක්කොම මේ පැත්ත පළාතේ ගාව ගන්න එපා කියයි. හරිද? ඒවා වෙනවා වෙනවා. මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. වැඩ කරන තැන් වල පවුල ඇතුලේ ඔය මිනිස්සු අතර ඉන්න දුස්සීල පවිතු අසත්පුරුෂයන්ව සත්පුරුෂය කැමති නැහැ එකතු කරගන්න. ඒගොල්ලෝ හිතනවා පාප මිත්‍රයන්ව දුරින්ම දුරු කරන්න කියන්නේ අර මිනිස්සුන්ව ඈත්ම කරලා අයින් කරලා දාන එක කියන්නේ. ඔය පාප මිත්‍ර ඇසුරෙන් ඈත් වෙන්න කියන එක. පාප මිත්‍ර ඇසුර කරන්න එපා කියන එක මිනිස්සු වැරදියට තේරුම් ගන්න තියෙනවා. මේකේ හරියම අදහස මම ත්‍රිපිටකයේ කරුණ ඔස්සේ දැන් ඔයගලන්ට තේරුම් කරලා පෙන්නන්නම්. මම නලින්ට ඉස්සෙල්ලා පොඩි වෙලාවකට දැම්ම නේද නිකන් පහත්ම කරලා බුදුරජාණන් වහන්සේට බයින මිනිහෙක් කරලා. අපි හිතමු නලින් ඇත්තටම මෙහෙම බයිනවා කියලා නිකන් හිතන්න. උදාහරණයකට. ඔය අතරේ විතර හොඳට භාවනා කරන කවුරු හරි කෙනෙක් කියනවා මේ නලින්ව දැකලා දැන් අපි හිතමු පන්සලට එනවා භාවනා වැඩසටහනකට පොයේ දවසේ හොඳට භාවනා කරන හාමුදුරු කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ කාලයක් තිස්සේ හොඳට භාවනා කරලා අනුන්ගේ හිත කියවන අනාගතේ දකින අතීතේ දකින ඥානයක් තියෙන හාමුදුරු කෙනෙක්. ඔයගලන්ට දැන් හරි සතුටුයි උන්වහන්සේ බලන්නත් එක්ක ගමේ ගොඩාක් අය එනවා. හාමුදුරුවෝ නලින්ව දකින්න. අද නලින් තමයි මාතෘකාව. නලින්ව දැක්කට පස්සේ අර භාවනා කරලා ඥානය තියෙන හාමුදුරුවෝ කියනවා අනේ පුතේ මෙහෙන්න කියලා දැන් කතා කරලා ඔයාව දකින්න ලැබිච්ච එක හරි සතුටුයි කියලා දැන් අර ස්වාමීන් වහන්සේ මේ නලින්ව දැන් වර්ණනා කරනවා. ඔබ දන්නවද? ඒ හාමුදුරුවෝ කියනවා නලින්ට පුතේ ඔයා දන්නවද? ඔයා තමයි මත්තු බුදු වෙන මෛත්‍රී බෝධිසත්වයෝ කියලා කියනවා. මෙහෙන් ඉඳන් කට්ටිය අපිනේ දන්නේ ඕකගේ නේද? දැන් ඕගොල්ලෝ දන්නවා හොඳටම නලින් බුදුහාමුදුරන්ට බයින බැනිල්ල. කාල කන්‍යා මුඩ කියලා බයින නලින්ට අර හාමුදුරුවෝ කියනවා මොකද? නලින්ු ඊළඟට මෛත්‍රී නමින් බුදු වෙන බෝධිසත්වයෝ. දැන් ඕගොල්ලෝ කවදාකවත් නලින්ගේ කටින් බෝධිසත්ව වචන අහලා තියෙනවද? නලින්ගේ ගතිගුණ වල බෝධිසත්ව ගතිය දැකලා තියෙනවද? බුදුහාමුදුරන්ට බැන බැනම ඉන්නේ. දුස්සීලකම් කර කර ඉන්නේ. එතකොට දැන් ඕගොල්ලෝ හිතන්නේ එතෙන්දී ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම පිටවත් අර කියපු හාමුදුරුවන්වත් සැක කරනවද නැද්ද? අනේ උන්වහන්සේගේ ඇත්ත භාවනාව නෑ කියයි.
ඒක කියයි මේ උන්වහන්සේට පිස්සු කියයි. හරි. පින්වත්නි ඔබ දන්නවද? අපි බෝධිසත්වයෝ කියන්නේ ඒ වගේ වචන පිට කරන අයට නෙමෙයි. අපි බෝධිසත්ව කියන්නේ හරි පින්වන්ත වචන තියෙන. පින්වන්ත ක්‍රියා තියෙන. හරි ගුණවත් මිනිස්සුන්ට නැද්ද අපි බෝධිසත්ව කියන්නේ? උනත්තයි. මම ඔබට ලස්සන සිද්ධියක් මතක් කරලා දෙන්නම්. මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍රයේ තියෙනවා ගිය බුද්ධ ශාසනයේ වෙච්ච සිද්ධියක්. මේ සූත්‍රය ත්‍රිපිටකයේ තියෙන්නේ. මොකද්ද කලින් බුද්ධ ශාසනය? කාශ්‍යප බුද්ධ ශාසනය. කවුද කලින් බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේ? අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. පින්වත්නි කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මහා කැත්ත විදිහට බැනපු මිනිහෙක් හිටියා. එයා සල්ලිකාර කොල්ලෙක්. හැම තිස්සෙම බුදුරජාණන් වහන්සේට බයිනවා තමන්ගේ යාළුවත් එක්ක එකතු වෙලා. ඒ කියන්නේ මේ කියන බයින තරුණයාට හොඳ යාළුවෙක් හිටියා. ඒ යාළුවා බුදුරජාණන් වහන්සේව සරණ ගියපු කෙනෙක්. යාළුවා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියද්දී යාළුවාගේ බුදු ගුණ යාළුවා කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒව ඇහෙනකොට මේ තරුණයාට තරහ යනවා පිළිගන්න. මේ තරුණයා හැම තිස්සෙම මේ වෙලාවේ යාළුවට කියනවා අනේ ඵලයන්ට වෙක්කාලකන්නියා ගැන මන්නේ දන්නේ. මොන මුඩ්ඩෙද්ද ඔය කියලා බයිනවා පිළිගන්න. කවුද දැන් මේ බයින්නේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේට බයින්නේ මේ එයාගේ නම මං කියන්නම් ජෝතිපාල. කවුද බුදුරජාණන් වහන්සේට කාලකන්ණිය කියලා බැන්නේ අම්මා? අයියෙන් කියන්නේ ඌ බැන්නද? කියලා දැන් මේ ඉච්ඡාර නෙමෙයි මේ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනය වෙච්ච එකක්. ඉච්ඡාර ජෝතිපාල නෙමෙයි. ඒ ජෝතිපාලට හිටිය හොඳම යාළුවා කියන්නේ ගටිකාර. ගටිකාර බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිකන් කෙනෙක් නෙමෙයි. ආර්ය ශ්‍රාවකේ මාර්ගඵල ලැබපු අනාගාමී වෙච්ච කෙනෙක් වෙනවා. හරිද? අනාගාමී වෙලා මාර්ගඵල ලැබලා ඉන්න ගටිකාර හොද්දම යාළුවා විදියට ඇසුරු කරේ බලන් ගියාම කවද? ජෝතිපාල. ජෝතිපාල පින්වත්නි බුදුරජාණන් වහන්සේට පොඩ්ඩක් කැමති නැහැ. බුදුරජාණන් වහන්සේට බයිනා හැමතිස්සෙම කාලකන්ණියගේ මට කියන්න දෙන්න එපා ඕක ගැන කියලා ගටිකාරත් එක්ක කීකේ බයිනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට. පින්වත්නි විශ්වාස කරන්න මේ ත්‍රිපිටකයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ තියෙන ගටිකාර සූත්‍රයේ තියෙන්නේ මේ කොහෙවත් කවුරුත් අතින් දාපු ලියපුවා නෙමෙයි. පෙළේ තියෙන ඒවා ඔබ දන්නවද? බුදුරජාණන් වහන්සේ වදාළේ ජෝතිපාල කියන්නේ කවුරුවත් නෙමෙයි තමන් වහන්සේ. ඒ කියන්නේ මේ ගිය බුදු සසුනේ ඒ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ බැන ඉඳලා දෙන ජෝතිපාල තමයි ඊළඟට බුදු වෙන ගෞතම බුදුරජාණන් වහන්සේ. දැන් ඔයගලන්ට තේරෙනවද නලින්ව අල්ලලා මම මේ කතාව කිව්වේ හේතුව මොකක්ද කියලා? හරියට දැන් මෙතන පිළිමෙට බැන ඉන්න නලින් ඊළඟට මෛත්‍රී බුදු වෙනවා කිව්වා වගේ. පිළිමෙට බයින එකට වඩා හපක් නැද්ද කියන්නකො ජීවමාන බුදුහාමුදුරන්ට බණිද්දි. මේ මැටි පිළිමයකට බයිනවට වැඩිය ජීවමාන බුදු කෙනෙකුට බයින කීට වඩා දරුණුද නැද්ද? එහෙම බැනලා තියෙන ඊළඟට බුදු වෙන කෙනානේ. ඔයගොල්ලෝ හිතන්නකො මේකට බෝධිසත්ව කියලා අපි හිතන අයට වඩා බෝධිසත්ව ටික වෙනස්නේ බලද්දී. බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතවල කිසි දවසක බොරු කියලා නැහැ. උතර මතකයි උන්වහන්සේ සත්‍යවාදී. අනන්ත සසරේ උන්වහන්සේ බොරුවෙන් වැළකීලා තියෙනවා. හැබැයි උන්වහන්සේ ගැතින් අනිත් ඇතැම් ශික්ෂාපද කැඩිච්ච තැන් නැතුව නෙමෙයි.
වෙනත් අකුසලයන් සිද්ධ වෙච්ච තැන් තියෙනවා. ප්‍රාණඝාත වෙච්ච ඒවට අනුබල වෙච්ච තැන්, හොරකම් වෙච්ච තැන්, වැරදි කාම සේවන වෙච්ච තැන් ඒවා තියෙනවා. ත්‍රිපිටකයේම තියෙන උදාහරණ. එන්වත්නි ඒවා නොවුනා නම් ඔබ හිතන්න කොහොමද දුගති ආත්මවල ඉපදුනේ කියන්නේ? ඔගොල්ලෝ බෝසතාණන් වහන්සේගේ බෝධිසත්ව කාලේ දුගති ආත්ම ගැන අහලා තියෙන යතෝසන් බලන තිරිසන් ආත්ම. වඳුර වෙලා ඉපදුනා කියලා අහලා තියෙනවද? අලියත් වෙලා ඉපදුනා කියලා අහලා තියෙනවද? ගිරව් වෙලා මොනරු වෙලා ඉපදුනා කියලා අහලා තියෙනවද? මුවෝ වෙලා ඉපදුනා කියලා අහලා තියෙනවද? ඒතර පින්වත් තිරිසන් ආත්ම කියන්නේ සුගතියද දුගතියද? එතකොට ඒ තිරිසන් ආත්ම වලට යන්න වෙන්නේ මොනවා හරි අකුසලයක් වෙච්ච නිසාද නැද්ද? ඒතර අපි හිතන බෝධිසත්වයෝ කියන්නේ කිසිම අකුසලයක් වෙන්නේ නැති එහෙම අය තමයි අපේ ඔළුව මවාගෙන ඉන්නේ. බෝධිසත්වයන් වහන්සේගේ සසරේ සමහර තැන්වලදී අපි මයින් මැම්මෙන් ඒ විදියට අපි දැක්කනම් බෝධිසත්වයන් අපි පිළිගන්නේ නැහැ මේ බෝධිසත්වෙක් කියලා. හොඳයි ඔය ජෝතිපාල බැන ඉන්න වෙලාවේ අපිට හම්බුණා නම් අපි පිළිගන්නේද මේ ඊළඟට බුදු වෙන්න ඉන්න ගෞතම බුදුහාමුදුරුවෝ කියලා පිළිගන්නේද? නෑ. පින්වත්නි අර මං කියවනේ ඉස්සෙල්ලා ගනු දෙනු ගටිකාර අනාගාමී වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ රහතුන්ගේ කල්යාණ මිත්‍ර ඇසුර ගත්ත හින්දාද නැද්ද? ගත්ත නිසා ඒ ගනු. හැබැයි ගටිකාර අනිත් පැත්තෙන් තමන්ගේ හොඳම යාළුවගේ තියෙන පවිතු වචන වලින් යාළුව බේරගන්න කල්යාණ මිත්‍ර ඇසුර දෙනු දීලාද නැද්ද? දුන්නා. අතෑරියම නැහැ. යාළුකම ගැලෙුවේ නැහැ. ඒ යාළුකම තියාගෙනම හිටියා කොහොම හරි ගලවලා ගන්න. අන්තිමට කරෙන් ඇදලා කිව්වේ බරෙන් අද කියලා. සැරට පින්වත්නි ගටිකාරට පුළුවන් වුණා ජෝතිපාලව එකයි යන කාගාව අන්තිමට බුදුරජාණන් වහන්සේට පැහැදිලා මහානත් වුණා ජෝතිපාල. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ සාම්පති බ්‍රහ්මරාජය කියලා ඇවිල්ලා නිතර කතා බහ කරපු අසුරු කරපු බ්‍රහ්මයෙන් කියන හල තියෙනව නේද? ඒ සාම්පති බ්‍රහ්මරාජය කියන්නේ කවුරුවත් නෙමෙයි. ගටිකාර. ඒ කියන්නේ කලින් බුද්ධ ශාසනයේ හොඳම යාළුවා. ජෝතිපාලයි ගටිකාරයි කියන්නේ ගිය බුද්ධ ශාසනයේ හොඳම යාළුවෝ දෙන්න. මේ බුද්ධ ශාසනයේදී මගේ බුදුරජාණන් වහන්සේ සාම්පති බ්‍රහ්මරාජයයි කියන්නේ ඒ මිත්‍රත්වයේ ඒ කියන්නේ මගේ බුදුරජාණන් වහන්සේට හිටපු හොඳම යාළුවයි. දැන් ඔය චන්න ඇමති කාලේ චන්නමත් යාළුවෙක් නෙමෙයිනේ පිටත්. එතන යාළුකමක් නෙමෙයි තිබෙන්නේ. මේක ඇවිල්ලා සාංශාරික යාළුකමක්. සාම්පති බ්‍රහ්මරාජයත් එක්ක දෙන්නේ සසරේ ආපු යාළුකම. ත්‍රිපිටකයේ තියෙන ගොඩක් තැන්වල පරණ යාළුවෝ දෙන්න එකතු වුණා කියලා සූත්‍රවල තියෙන තැන් තියෙනවා. ඔයගලන්ට කවුරු හරි කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම බුදුරජාණන් වහන්සේට පරණ මිත්‍රත්වයක් මතක් කරලා දෙමින් මොන ගෙහෙච්ච යාළුවෙක් ඉන්නවද කියලා බය නැතුව කියන්නේ කවුද? සාම්පති බ්‍රහ්මරාජය. එදා අර වගේ වචන පිට වෙනකොට වැටෙන්න දුන්නේ නැහැ. කොහොම හරි කල්යාණ මිත්‍ර ආශ්‍රය දුන්නද නැද්ද? දුන්නා පිටුමත්. අපි දන්නේ නැති වුණාට අපේ යාළුවෝ, අපේ නෑදෑයෝ, අපේ අසල්වැසියෝ අපිත් එක්ක එකට ඔය මං කියන්නේ ඔය ඇත්තන්ට ඔය ඇත්තන්ගේ රස්සාවල් කරන තැන්වල ඉන්න අය, ගමේ ඉන්න අය අතර සමහර විට වචන වලින් පව් සිද්ධ වෙන ඇතැම් චරිත අපි හිතුවේ නැතුණාට බෝධිසත්වයද දන්නේ නැහැ. එනට අපි අද මොකෝ කරන්නේ? දැන් අද ජීවිතේ සමහර වෙලාවට පින්වත්නි සිල් රකින්න මිනිස්සු බැලුවට පස්සේ මිනිස්සු කැමති නැහැ දුස්සීලයන්ට. කොබලන බේබද්දන්ට කැමති නැති අය දුසන් බෑ. අපෝ අපි කැමති නැහැ මොකද කියලා. කැමති නැහැ මේ ගොඩක් අය. පිරිමි බේබද්දන්ට වඩා කොහොමද කියන්නේ ගෑනු බේබද්දු. කොබලන මේ හාන්දුරනේ මට ඉන්න ගෑනු බේබදු යාළුවෝ. කියන්නේ අභිමාණයෙන් අත උස්සන්න කවුරු ඉන්නත් බෑ.
ඈ අතම්මා ඉන්නවද? ඈ බොන නැද්ද ඒ කාලේ හිටපු කෙල්ලෝ එහෙම ඔයා තරුණ කාලේ අඩිය පුඩියක් ගහන කෙල්ලෙක් හිටියේ නැද්ද යාළුවෙක්? නෑ. දැන් මෙතන ඉන්න මේ පන්සලේ නිතර යන්නේන කවුරු හරි දායකාවක් කියන්න මේ ටිකක් වයස අඩු කෙනෙක් පෙන්වන්න කෙනෙක් කවුරුත් පොඩි වැඩකට වයස ටිකක් අඩු හැබැයි පන්සලට නිතර යන්නේන කෙනෙක් අක්කලා පෙන්වන්න පින්කම් වලට හිතවත්ව යන්නේන ඉක්මනට කට්ටියම වටෙන් පෙන්නනවා ඒ උන්ද හැංගෙනවා. ඔන්න ඔය නම කියන්නේ යාගේ ඈ උදයන්ති ඈ විජයන්ති කො විජයන්ති දැන් නැගිටින්නේ දැන් මේ විජයන්ති නෝනාවත් අපි නලින් අයියා වගේ අල්ලගන්න යන්නේ මෙච්චරලා දැන් නලින් අයියාගේ කාඩ් පුඩු කරලා දැන් විජයන්ති නෝනාගේ කාඩ් පුඩු කරන්නේ විජයන්ති නෝනාට Facebook එකක් තියෙනවද නැද්ද අපි නිකන් හිතමු විජයන්ති නෝනාට TikTok එකක් කියමු මොකොත් නැද්ද සෝෂල් මීඩියා මොකොත් නැහැ වඩේ ඔගොල්ලෝ හිතන්න විජයන්ති නෝනා හරි ශ්‍රද්ධාවන්ත කෙනා. හරි ගෞරවයෙන් පන්සලේ පින්කම් වලට යන්නේ කෙනා. නායක හාමුදුරුවන්ගෙන් දහම් අවවාද අනුශාසනා ගන්න නායක හාමුදුරුවන්ට හරිම ගෞරවයෙන් ඇසුරු කරන කෙනෙක්. එතුමියට අපි හිතමු Facebook එකකුත් තියෙනවා. උදාහරණයකට රටවටේම යාළුවෝ ඉන්නවා. ඒ යාළුවෝ දවසක් යෝජනා කරනවා ගාල්ලෙන්ද හිතන් ඉන්නවා විජයන්ති නෝනාව අල්ලගෙන දැන් එයාට දානවා මැසේජ් එකක් කට්ටිය මේගොල්ලෝ WhatsApp group එකක් හදාගෙන ඉන්නේ විජයන්ති උඹලා ගෙවල් පැත්තේ අපි එනවා කෙල්ලෝ කතා කරන විදිය පොඩ්ඩක් අපිට ආවම උදව් කරන්න විජයන්ති නෝනා කියනවා හරි හරි මම අනිවාර්යෙන් කට්ටියට එන්න මම කැමරා ෆ්ලෑෂ් කරලා දෙන්නම් යම් තැන්වල එක්කගෙන යන්න මේ අපේ ලොකු අයියාගේ වෑන් එකක් තියෙනවා මම ඒ වෑන් එක සූදානම් කරලා තියන්න ඔයගොල්ලෝ කෝච්චිය ඇවිල්ලා බහිනවා අපි ගන්නම් ස්ටේෂන් එකට ඇවිල්ලා කියලා දැන් විජයන්ති නෝනා ඔක්කොම රෙඩි කරලා නෝනෝ නේ දැන් යාළුවෝ ටික එනවා ගාල්ල ඔයා ගිහිල්ලා කට්ටිය ගන්නවා දානකට හරිද ඔයා ඉස්සෙල්ලම කොහාටද එක්ක යන්නේ ඈ අයියන්ට ගෙදරට ඉස්සෙල්ලා කියන්නේ ගෙදරට ඊට පස්සේ දැන් මේගොල්ලෝ මේ දුර ඉඳලා ඔයගොල්ලෝ ගේ බලලා යන්නද මොන නලින්මයි උදව් කරන්න මෙයාට පැන් ටිකක් කියන්නේ එක යන්න දෙන තැන ඈ දැන් මෙයා මරුව අර රට වටේ දුර ඉඳලා ආපුවම ගෙදරටයි පන්සලටයි ලොක්ක යන්නේ. එච්චර උපාසක වෙන්න එපා. පොඩ්ඩක් මේ මිනිස්සුන් අර සංචාරක කලාපටියකට එක්කගෙන යන්න. කියන්න තැනක් දෙකක් කරලා. ගාලු කොටුවට මන් දන්නේ විජයන්ති නෝනාව කිංචන දන්නේ ගාලු කොටුවට. හරිද? දැන් මෙහා යාළුවෝ ටිකක් අරගෙන යනවා ගාලු කොටුවට. ගිහිල්ලා දවස හොඳට විනෝද වෙනවා. ගාලු කොටුවේ ගිහිල්ලා ඇවිදලා කාලා ඊට පස්සේ දැන් මෙයා මොකද කරන්නේ? ඔය බීච් එකටත් එක්කන් ගිහිල්ලා කොහේ හරි තැනක බීච් එකේ නාලා කරලා
පස්සේ පොඩි යෝජනාවක් කරනවා. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ හරිය හොඳයි. සිරිඥාන හාමුදුරුවෝ උන්වහන්සේව පොඩ්ඩක් බැහැ දැකලා කතා කරලා යමු. ඒක මම අපි ගෙදරට යන ගමන් දැන් ගොඩ වෙලා කියලා. මෙයා යාළුවෝ ටික එක්කන් එනවා කොහාටද? පන්සලට. ඇවිල්ලා විජයන්ති නෝන යාළුවන්ට කියනවා මේ ඔක්කොම කෙල්ලෝ එතන එක කොල්ලෙක්වත් නැහැ. යාළුවන්ට කියනවා පොඩ්ඩක් හෝල් එකකින් ඉන්න මං ගිහලා ලොකු හාමුදුර එක්කන් එන්නම් කියලා විජයන්ති නෝන යනවා ලොකු හාමුදුර එක්කන් එන්න. එක්කන් එන්න ගිය ටිකට අරගොල්ලෝ පිටුනානේ හොරෙන් මේ අවස්ථාවක් ආවම බොන්න කියලා බෝතල් දෙක තුනක් ගෙනල්ලා. විජයන්ති නෝනා උපාසිකාවනේ. දැන් මෙයා ඉන්න තැන බී ගන්න බැරුව ඉඳලා තියෙන්නේ. අවස්ථාවක් හම්බුනේ මෙයා පොඩ එහෙට මෙහෙට වෙන තැන. දැන් එයා ආරාංශයට ගිය ටිකට නායක හඳුරකුවා මේවා පොඩ්ඩක් ඉන්න ඔතනින් මම මේ වොෂ්රූම් එකට ගිහලා ටක් ගාලා මේ මොනකටද ටිකක් සොදගෙන එන්නම් කියලා උන්වහන්සේ ලෑස්ති වෙලා එන්න ගිය ටිකට මේ යාළුවෝ ටික දැන් විජයන්ති ළඟ නැහැනේ. අර බෝතල් ටිකට වගේ කිව්වා. උන්ටට අඩිය ගහලා දැන් කට්ටිය විජයන්ති නෝන හාමුදුරුවෝ එක්කගෙන එනකොට මෙතන කට්ටිය මොකෝ කරන්නේ? සින්දු කිය නටනවා. ඩෝප් වෙලා වින්වත් නේ ඔක්කොම අර මුදලා ටික. සින්දු කිය නටනවා මේක ඇතුලේ. ඒ ආස එක්කෙනෙක් ඇඟේ හැපිලා ඒ උඩ කුණු හරපෙන් බයිනවා අනිත් කට්ටිය. තව අය ඇදගෙන වැටිච්ච අය ඉන්නවා ඒ ආසේ. එක්කෙනෙක් වමනේ දානවා. මුළු මේ අලුතෙන් හදපු ලස්සන්ට හදපු අගේට හදපු ධර්මශාලාවම ඉවරයි. විද්‍යාන්ති නෝන කාලා දැන් මේ උපාසකම්මලට ඔක ආරංචි වෙනවා. විජයන්ත මේ රට වටේ ඉන්න බේබදු ගෑනු ටිකක් අරන් ඇවිල්ලා ධර්මශාලාව විනාශ කරලා කියලා දැන් ආරංචි වෙනවා ගමේ ඉන්න අපේ ලේකම්තුමනි. මොකෝ කරන්නේ? විජයන්තිට මොකද කියන්නේ? පින්වත්නි ඕගොල්ලෝ කවදාකවත් හිතන ගන්න නැහැනේ විජයන්ති හිම කට්ටියක් ඇසුරු කරයි කියලා. මේ බොන යාළුවෝ ටික මම මේ විජයන්තිව දාලා කිව්වට ඔක විජයන්තිට නෙමෙයි උනේ. ඔයගලන්ට මේක වෙච්ච කෙනෙක් මතක නම් අත උස්සන්න බෑ. අන්න අතන තරුණ පුතෙක් බයිස්වා මම දන්නවා දැන් ඒ පුතේ වියන්නම තමයි නේ. මේ විද්‍යාන්තිව අල්ලන් කිව්වේ බලප්පි වියන්නෙම්ම වෙච්ච කෙනෙකුට මේ අම්මලට තාම වැඩේ තේරුන්නේ නැහැ නේ. විශාඛා මේ මෙච්චර වෙලා කියේ විශාකට වෙච්ච දෙයක්. මේ පන්සලේ නෙමෙයි. ජේතවනේ. සිරිඥාන හාමුදුරුවෝ ඉන්න තැනක නෙමෙයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය තැන. උන්වහන්සේ ජීවමාන විත්ති මේ සෝවාන් වෙච්ච විශාකට වෙච්ච දෙයක් කිව්වේ පිටත්. ඔයාලනේ සිද්ධිය අහලා තියෙන අතුසන්න. විශාක එදා දවල් යාළුවොත් එක්ක ගිහිල්ලා මේ පොඩි කාලේ ඉඳලා යාළුවෝ. මේගොල්ලොත් එක්ක ගිහිල්ලා කොහෙද පාක් එකට. කෙල්ලෝ ටික පින්වත් විශාක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා තියෙන හොරෙන් හංගන් ගෙනාවු බෝතලේ බීලා දාන්න. chance එකක් හම්බුනේ නැහැ. විශාක ඉන්න තැන බොන්න කට්ටිය කැමති නැහැ. විශාකට ගෞරව තියෙනවා. ගෞරව කරනවා. විශාක බුදුරජාණන් වහන්සේ වඩම්මන් ඉන්න සුගන්ධ කුටියට ගිය ටිකට මේ කෙල්ලෝ ටික බිව්වා ජේතවනේ ධර්මශාලාවේ. අහලා තියෙන අතොස්සන්තනේ. අම්මලා ඒක අහලා නැද්ද? හිතන්නකො පින්වත්නි සෝතාපන්නයි කියන්නේ සෝතාපට්ටි අංග තියෙන කෙනෙක් නේ. සෝතාපට්ටි අංග වල පළවෙනි අංගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. එතකොට මේ විශාක මාර යාළුවෝ ටිකක් එක්කනේ පාක් ඇවිදලා තියෙන්නේ. පොඩි කාලේ ඉඳලා යාළුකම් පවත්වලා තියෙන්නේ. පන්සලේ බොණ්ඩ තරම් ඉවසීමක් නැහැ කියන්නේ කෙල්ලන්ගේ තියෙන නොහික්මුණුකම. අනික ජීවමාන බුදුහාමුදුරු ඉන්න
බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන තැන බොනවා කියන්නේ පින්වත් කොහොම ගෑනු ටිකක් දීතත් එහෙම කට්ටියක් අසුරු කරලා තිනවා කවුද? විසාකා. විසාකා එහෙම යාළුවෝ අසුරු කරේ පාප මිත්‍රාශ්‍රයත් ඒක. එතන තියෙන ගණු දෙන්නේ. ඒ කියන්නේ විසාකා ගන්නෙ නෑ. කාගේ අසුරද? ඒ කෙල්ලන්ගේ අසුර. ඒ කෙල්ලෝ ගන්නවා විසාකගේ අසුර. විසාක දෙනවා තමන්ගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අර කෙල්ලන් ගන්න දෙනු. ඒක පැහැදිලි යතොසන් බල. දැන් මම මේ කිව්වේ බුද්ධ කාලේ වෙච්ච ඇත්ත සිද්ධි. කාශ්‍යප බුද්ධ ශාසනේ ගෞතම බුද්ධ ශාසනේ මේ ආර්ය ශ්‍රාවකයෝ. එතකොට ඒ උතුමන් මේ ඇසුරු කරපු චරිතවල බලනකොට ඒවයි පාප මිත්‍රාශ්‍රය වෙන්නේ. ඒතකොට මොකද්ද පාප මිත්‍රාශ්‍රය කියන්නේ? දැන් ඔය જાතිය අයත් එක්ක යාළුකම් පැවැත්තුවා නම් මේ පාප වලට පවා ගිහිලා විනෝදුනා නම් මොකද්ද පාප මිත්‍රාශ්‍රය කියන්නේ? මේ සිද්ධිය දැන් ලස්සනට මම බෙදලා පෙන්නන්නම්. අපි කියමු ඔය ගටිකාරල විශාකල මාර්ගඵල ලැබලා නැහැ කියලා නිකන් හිතන්නකො. පින්වත්නි ජෝතිපාලනේ අර පවිතු වචන තිබ්බගෙන ජෝතිපාලනේ ගටිකාර උපදෙස් දුන්නද නැත්නම් ගටිකාරට ජෝතිපාල උපදෙස් දුන්නද? ගටිකාර තමයි ජෝතිපාලට උපදෙස් දුන්නේ. ගටිකාර ජෝතිපාලක උපදෙස් ගත්තද? නැහැ. ඔන්න බලන්න පුද්ගලයෝ දෙන්නම තමයි. කඩනවා මෙහෙම. ජෝතිපාලට ගටිකාර උපදෙස් දුන්නා නම් ඒක කල්යාණ මිත්‍ර ආශ්‍රයයක්. ජෝතිපාලගෙන් ගටිකාර උපදෙස් ගත්තා නම් ඒක පාප මිත්‍ර ආශ්‍රයයක්. එතකොට බලන්න එකම පුද්ගලයෝ දෙන්න අතරේ කල්යාණ මිත්‍ර ආශ්‍රයද පාප මිත්‍ර ආශ්‍රයද කියලා තීරණය වුණේ උපදේශ ගත්තද උපදේශ දුන්නද කියන මාරුවත් එක්කයි. අවවාද ගත්තද අවවාද දුන්නද කියන මාරුවත් එක්කයි. පුද්ගලයෝ දෙන්නම. ඒක කල්යාණ මිත්‍ර ආශ්‍රය වෙන්නත් පුළුවන් පාප මිත්‍ර ආශ්‍රය වෙන්නත් පුළුවන් දෙපැත්තට මාරු කරන්න පුළුවන්. විශාකගේ එකක් දැන් තේරුම් ගන්න. විශාක යාළුවන්ගේ උපදේශ ගත්තා නම් ඒක පාප මිත්‍ර ආශ්‍රයයක්. තමන්ට වඩා පහත් කෙනාගේ උපදේශ අරන් අවවාද අරන් හිතෙන්ට බැස්සොත් ඒක මොකද්ද? පාප මිත්‍ර ආශ්‍රයයක්. තමන්ට වඩා පහත් කෙනාට තමන් අවවාද උපදේශ දෙනවා නම් ඥාණයෙන් පහත් කෙනාට ඒක කල්යාණ මිත්‍ර ආශ්‍රය. තේරිච්ච ඇත්ත සම්පත. අපි ජීවිතේ පාප මිත්‍ර ආශ්‍රය කියලා අපි හිතන් ඉන්නේ. අර පුද්ගලයන්ව අසුරු කරන්න එපා. මේ පුද්ගලයෝ විතරයි කල්යාණ මිත්‍ර මේගොල්ලෝ විතරයි අසුරු කරන්න කියලා අපි පුද්ගලයෝ වෙන් කරනවා. හැබැයි මේ බුද්ධ ශාසනයේ තියෙන පිටුත් පුද්ගලයා වෙන් කිරිල්ලක් නෙමෙයි. මේ අසුර වෙනස් කරනවා කියන එක එකම පුද්ගලයෝ අතරේ කරන්න පුළුවන් කියලා තේරෙනවද බලන්න. පින්වත්නි මේ ශාසනයේ සමහර චරිත බුදුරජාණන් වහන්සේ দমনය කරපු හැටි දැන් හිතන්න අඟුලිමාල කවදාකවත් බුදුහාමුදුරුවෝ හොයන් ඉද කියන්නකෝ බුදුහාමුදුරුවෝ නොඇඩියන කවදාකවත් එයිද අඟුලිමාලේ නෑ බුදුරජාණන් සොයාගෙන බුදුරජාණන් වඩින්න ඕනේ අඟුලිමාල හොයාගෙන එහෙමයි দমনය උනේ ඔය ගණිකාව ඇවිල්ලා මහණුණා කියන්නේ විමලා ආවේ මුගලන් මහරහතන් වහන්සේ ගාවට හොඳ දෙයකට නෙමෙයි විමලාව යාගේ ජොබ් එක කරගන්න. නමුත් මුගලන් මහරහතන් වහන්සේ අහුණාද? නෑ. දැන් හිතන්නකෝ අහුවෙන වෙන හාමුදුරු කෙනෙක් හිටියා කියලා. විමලගේ අවශ්‍යතාවයට ඒ හාමුදුරු අහුණා නම් ඒක කල්යාණ මිත්‍ර ඇසුරක්ද පාප මිත්‍ර ඇසුරක්ද? පාප මිත්‍ර ඇසුරක්. මුගලන් හාමුදුරු විමලගේ උපදේශ ගත්තේ නෑ. විමලට මුගලන් හාමුදුරුවෝ උපදේශ දුන්නා. ඒතකොට විමලට කල්යාණ මිත්‍ර ආශ්‍රය දීලාද නැද්ද?
දීලා විමල අන්තිමට මහාන වුණා. රහත් වුණා. ඊළඟ සිරිම කියන ගණිකාව එයා සෝවාන් වුණේ කොහොමද? එයා මරන්න ගියා උත්තරාව. උත්තරා කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. ඒ උත්තරා තමයි තමන්ව මරන්න ආපු මිනිමරු ගණිකාවට බුදුරජාණන් වහන්සේ මුණ ගැස්සුවේ. අන්න කල්යාණ මිත්‍රාශ්‍රය දුන්න ගණිකාවට. නොදුන්නා නම් කවදාකවත් සිරිම යන්නේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන. අපිට ජීවිතයේ ඔය පේන මිනිමරුවෝ අසත්පුරුෂයෝ පාපී අය හරිද සල්ලාලියෝ මේ නොයේ ජඩ වැඩ කරන මිනිස්සු අතරේ පින්වත්නි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මෙයාලා උතෙන්ට වැටලා තියෙන කරුණු දෙකක් නිසා. මොකද කරුණු දෙක? එකක් තමයි ඒගොල්ලන්ට ඥානය නැහැ. අනිත් එක තමයි ඇසුර දුර්වලයි පාපී ඇසුර තියෙන්නේ. සෙව්වන්දිලට තියෙන්නේ පාපී ඇසුරයි අඥානකමයි. කේල්බද්දර පද්මලට දෙන්නේ පාපී ඇසුරයි අඥානකමයි. අර පෞද්ගලික දවසල මම දැක්ක කවුද දේශපාලකයෙක් කියනවා සෙව්වන්දිට හරි බුද්ධියක් තියෙනවා. මේ කෙල්ලගේ බුද්ධියෙන් රටට සෑහෙන වැඩ ගන්න තිබ්බලු. බුද්ධියක් තිබ්බනම් පින්වත්නි ඕවාගේ උන් ඇසුරු කරනවාද කියන්නකො. තමන්ගේ නම අපකීර්තියට පත් වෙන වැඩ කර ගන්නවාද කියන්නකො. ඒතර බුද්ධිය තිබ්බද බුද්ධිය අඩුද? බුද්ධිය අඩුයි. සමහර හරිය උගත් අය ඉන්නවා. නමුත් ඥානයේ බුද්ධිය නොවන අඩුයි. තමන් අසුරු කරන්න ඕනේ කාවද? මොන විදිහේ චරිතද? මොන වගේ ප්‍රතිපත්තියද තමන්ට තියෙන මේක තේරුම් ගන්න තමන්ට ඥානයේ බුද්ධිය තියෙනවද නැද්ද? තියෙනවා. ඒතර මේ හැම මිනිවරුවේ මංකොල්ලකාරයෝ අයිස් විකුණනවාද? අයිස් ගහනවාද? පුඩු විකුණනවාද? පුඩු ගහනවාද? ගණිකාවක්ද? ඔය හැම කෙනාම පිටුමත උතෙන්ට මව් කුසින් එනකොට ඕවා කරන් ආවද? දැන් කේල්බද්දර පත්මෙලා මව් කුසින් එනකොටම පිටුමත් මේ සංවිධානාත්මක අපරාධ කළේද? නෑ. ඒ කවුරුවත්. ඔය අය ඔක්කොටම කාරණා දෙකක් නිසා උතෙන්ට වටුනේ අඥානකමයි. මොකද? පාප මිත්‍ර ආශ්‍රයයි. දැන් අපි කියමු කේල්බද්දර පත්මේ කවදා හරි හිරෙන් නිදහස් වෙලා එනවා දඬුවම් නිමා වෙලා. හරිද? මෙයාට හම්බෙනවා ජීවිතේ විශේෂ කල්යාණ මිත්‍රයෙක්ගේ ආශ්‍රයයක්. දැන් අපි මේ කියන කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් හම්බෙනවා. පද්මෙට මේවේ ආදීනව පැහැදිලි කරලා යාව ජීවිතේ යහමකට ගන්න කෙනෙක් හම්බෙනවා. තමයි හාමුදුරු කෙනෙක් ගිහියෙක් වෙන්න පුළුවන්. අන්න මොකද්ද වෙන්නේ? මං කව කරුණු දෙකක් නිසායි පද්මවතෙන්ට වැටලා තියෙන්නේ. මොකද්ද? අඥානකමයි පාප මිත්‍ර ආශ්‍රයයි. දැන් අර කල්යාණ මිත්‍රය කරන්නේ අඥානකම අයින් කරලා මොකක්ද දෙනවද? ඥාන දෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඥානේ පද්මෙට දෙනවා. දැන් පද්මෙන් එතකොට අඥානකම හැරෙනවා අනිත් පැත්තට. මොකද්ද? ඥානෙට. ඒ කියන්නේ මේ අවවාද පිළි අරගෙන වරද විදියට දැකලා වරදින් මිදෙන්න ඕනේ කියන හැඟීම ආපු ගමන් පද්මෙට එතකොට මොකද වෙන්නේ පින්වත්නි? එයාගේ අඥානකම හැරෙනවා ඥානෙට. ඥානෙට හැරුණා කියන්නේ පාප මිත්‍ර ඇසුරත් හැරිලා මොන ඇසුරටද? කල්යාණ මිත්‍ර ඇසුරට. එතනින් එහාට පද්මේ මිනිමරුවෙක්ද? නැහැ. යතෝහම් බගිනි අරියය ජාතිය ජාතෝ නාවි ජානාමි සංචිච්ච පානං ජීවිතා හෝරෝපේතා කියපු අඟුලිමාල හඳුරෝ වගේ තමයි එතකොට. ඒ කියන්නේ අපිට ඔය හැම කෙනෙක්ම වෙනස් කරන්න අර කරුණ දෙක මාරු කරන්නයි තියෙන්නේ. ඒක තියෙන්නේ කාගේ අතේද? සිල් රකින ගුණවත් මිනිසුන්ගේ අතේ තියෙන්නේ. ඒ මිනිස්සු අර මිනිසුන්ව කපලා පැත්තකට දාලා දැම්මොත් එහෙම ඒ මිනිස්සයාගේ ඥානෙ මාරු කරන්නත් බෑ, අසුර මාරු කරන්න බෑ. මේ ශාසනය තුල ඒකයි පින්වත්නි හැමතිස්සෙම මේ ගනු සහ දෙනු දෙකම තියෙන්න ඕනේ. අපේ අතින් අදී දෙකම වෙන්නේ නැහැ. මම නම් ලැජ්ජ වෙනවා. මට ලැජ්ජයි. ඇයි මට ලැජ්ජයි? අපි බණ කියන්නේ යන්නේ පින්වත්නි සිල්වත් ගුණවත් පින්වන්ත මිනිස්සුන්ගේ ළඟට විතරයි. අපිට බණට ආරාධනා කරන්නේ ගමේ ඉන්න හොඳම මිනිස්සු ටික එකතු වෙලා බණ අහන තැනට. බලන්නකො කල්පනා කරලා.
මේකට ඇවිල්ලා බණ ටික අහන්නේ ගමේ ඉන්න හොඳම ස්ප්‍රිට් එකේ ඉන්න මිනිස්සු ටික. ධර්මයට ආසම කරන කැමැතිම කට්ටිය විතරයි මෙතෙන්ට එන්නේ. එතකොට මම මගේ ජීවිත කාලෙම දැන් අවුරුදු 17ක් තිස්සේ මාධ්‍යවලම බණ කියනවා. මම මේ ජීවිත කාලේ වැඩි හරියක් ධර්ම දේශනා කර රටවටේ ගියාට අපි වැඩි හරියක් අසුරු කරලා ධර්මයේ දීලා තියෙන්නේ ගුණවන්ත පින්වන්ත මිනිස්සුන්ට වැඩිපුර. නමුත් බුදුරජාණන් වහන්සේ වගේ මම් පහරන්නන්ට, මිනි මරුවන්ට, හරිද? සල්ලාලයන්ට, ඕවගේ අර අසත්පුරුෂ පාපී වැඩ කර හිටපු මිනිස්සුන්ව උන්වහන්සේ යහමකට ගත්තා වගේ පින්වත්නි අපිට ලොකු වැඩ පිළිවෙලක් ඇත්තටම නැහැ. මම ඒකයි ලැජ්ජ වෙනවා කිව්වේ. අපි ඔය ජේලර්ල සමහරවල්ලාට බන්ධනාගාරවල නිලධාරීන් ඉඳලා හිටලා බන්ධනාගාරවල බලන වැඩමනවා. ඒකෙන් ඔන්න ටිකක් අපිට ඉඩක් ලැබෙනවා බණ කියන අර જાතියයිට. එච්චරයි. මේකේ අපි මීට වඩා සක්‍රීය වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. කොබලන් පිළිගන්න ඇතොසන්ද වැඩේ තියෙන මේ වගේ මිනිස්සුන් ගැන අපිට තියෙන හොඳ හැඟීමක්ද නරක හැඟීමක්ද? ගැටීමක් තියෙන්නේ. දැන් අර පෞගේ කාලේ ඔය නළුවෙක් හිටියා ජයශ්‍රී මහ බෝධිය උඩට ගිහිල්ලා සිගරට් බොන්න ඕනේ කිය ප්‍රසිද්ධිය කියපු මිනිහෙක්. අර සිදු කියලා නාට්‍යයක් තියෙනවා ඒකේ හාමුදුරුවන්ට හිටපු නළුවා. වයසක මිනිස්සු. එයා ගෝලු මට හරි ආසයි ජයශ්‍රී මහ බෝධිය උඩමළුවට වෙලා මේ සිගරට් එකක් ගහන්න කියලා. ඊට පස්සේ අර සමනලි ෆොන්සේකා එකපාරක් කර කුණු කන්ද කඩා වැටිච්ච දවස්වල කියනවා ඔය කුණු ටික ගිහිල්ලා දාන්න ඕනෙලු අටමස්ථානේ ජේතවනයේ ඇතුළට. ඊට පස්සේ උපුල් සාන්ත සන්නස්කල එක තැනක කියනවා ඔය ඇල්ලේ කුඹල්ලෙල මහමන අසපුවේ චෛත්‍ය හදන් යනකොට බයිනවා කඳු උඩ ආම්දුරු චෛත්‍ය හදන්න යනවා මුන් මේ හරක් බෙටි දානවා වගේ චෛත්‍ය එක ගහනවා අපිට නිදහසේ ගිහිල්ලා ගංජා එකක් ගහන්නවත් නිදහසක් නැහැ කියන්නේ. කන්දක් උඩට වෙලා. ඒව ඇහෙනකොට පින්වත්නි මට කියන්න අර පින්වන්ත ගුණවන්ත කියන මිනිසුන්ට අර චරිත පිළිකුල් වෙලා අවංකව ගැටීමක් එනවද නැද්ද ඒ ඇහෙද්දි? ගැටෙනවා. හොඳයි මට කියන්න අපි ගැටිලා අපි තරහෙන් අර මිනිස්සුන්ට ඊට පස්සේ අපෙන් එන ප්‍රතිචාරය මොකක්ද? අපෙන් එන ප්‍රතිචාරය තරහ ප්‍රතිචාරය. අපි තරහෙන් මේ මිනිස්සුන්ට දෙන ප්‍රතිචාරයට අර මිනිස්සයා තවත් ගැටෙනවද නැද්ද? තවත් ගැටෙනවා. තවත් අඥාන වෙනවා. සමහරවිට අර අසත්පුරුෂ මිනිස්සයාගේ ඇතුලේ පින්වත්නි සත්පුරුෂ ඇසුර හම්බුණා නම් ගොඩ එන පරිසරයේ තියෙන්නත් පුළුවන්නේ. දැන් දැක්කනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේලා කාලකන්‍යා කියලා බැන ඉඳලා තියෙන බලත් ඊළඟට බුදු වෙන උත්තරමයා ගෞතම බුදුරජාණන් වහන්සේට කී දෙනෙක් බැනගෙන ආපුවා හිටියද? ආක්‍රෝෂ බලද්වාජල වගේ එනේ බැනගෙන කී දෙනෙක් ආවද? වාද කරන්න කී දෙනෙක් ආවද? තර්ක කරන්න කී දෙනෙක් ආවද? අපහැදීමෙන් ළඟට කී දෙනෙක් ආවද? එතකොට අපි අද එහෙම අය දැක්කම මුන් නිරාගමිකයෝ මුන් අධර්මවාදියෝ මුන් අසත්පුරුෂයෝ කියලා අපි කපල පැත්තකටම කරනවා. මං කියන්නේ අපි ළඟ තියෙනවනේ ඒක නෙමෙයි. අපි ළඟ තියෙනවනේ පිටවාදී ඕන් කෙරෙහි අනුකම්පාව. මොකද තියෙනවනේ? අනුකම්පාව. මන් නෙමෙයි මේක කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. අංගුත්තර නිකායේ තියෙන ආගමත පටිවිණය කියලා සූත්‍රයක් මේ සූත්‍රේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පිටවාදී මෙන්න මෙහෙම ලස්සන උපමාවක්. සරියුත් මහ රහතන් වහන්සේ අපිට කියනවා හිතන්න කියන අපි මේ සංසාරේ නැමැති කාන්තාරේ දවස් ගානක ගමනක් යනවා. කාන්තාරයක ඔබ දවස් ගානක ගමනක් යනවා කෑම බීම වැඩිමුත් එක්ක ළඟ තියාගෙන. ඒ ඔයගොල්ලෝ දවස් ගානක කාන්තාරය ඇස්සේ යනවා. හැබැයි වැඩියෙන් කෑම බීම තියෙනවා. ඔයගොල්ලෝ ගමන යනකොට ඔයගලන්ට හම්බ වෙනවා මිනිහෙක් ඇදගෙන වැටලා ඉන්නේ. එමිණට කෑම නෑ වතුර නෑ ක්ලාන්ත වෙලා පිපාසෙ කලන්ත හැදිලා දැගෙන වැටිලා මහා දුකකින් ඉන්නවා වැටිලා
මට කියන්න ඔබට මේ මිනිසයා දැක්කම අනුකම්පාවක් එනවද තරහ යනවද? Tamanට කැම්බීම වැඩිනුත් එක්ක තියනවා නම් දවස් ගානට වැඩිනුත් එක්ක අර වැටිලා ඉන්න මිනිහා දැක්කට පස්සේ බිම ඇදගෙන වැටිලා ඉන්න මිනිහා ගැන ඉන්නේ අනිවාර්යෙන් කිසි කතාවක් නෑ මොකද්ද? අනුකම්පාව. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා අන්න ඒ වගේ අනුකම්පාවක් ඇති කරගන්න කියනවා අඥාන අසත්පුරුෂ අගුණ තියෙන අය දැක්කට පස්සේ කිසිම ගුණයක් නැති කෙනෙක් දැක්කම අන්නේ අනුකම්පාව ඇති කරගන්න කියනවා. අපි කවදාකවත් බිම වැටලා කලන්තේ දාලා ඉන්න මිනිහා දැක්කම චී මූ වැටලා ඉන්න හැටි කියලා තරහ ගන්නවද? නෑ. ඉතින් දැන් අපි කරන්නේ ඒකද? අසත්පුරුෂ අඥානව දැක්කට පස්සේ අඥානගේ කතා වුණාට පස්සේ චී මූ කියන කතා කියලා අපි තරහ ගන්නවනේ මේක. සෝෂල් මීඩියා වල බලන්න අර වගේ මොකක් හරි එකක් කිව්වොත් කෙනෙක් කොහොමද කමෙන්ට්ස් ටික යන්නේ කියලා. මේ ආච්චිලව දන්නේ. මෙයාලා කරන්නේ ගමේ ඉන්න හොඳ නිකන් අයියලා අර මගේ පන්සලට ආවොත් එහෙම නායක හඳුරටත් ගිහිල්ලා කියන જાතිය කට්ටිය ඉන්නේ නායක හඳුර ඕකවනම් ගෙන්න ගන්න එපා පැත්ත බලන්න පොයිට අටසිල් ගන්න අයට ගමේ කසිප්පු පෙරන මිනිස්සයා දාන ටිකක් දෙන්න ගියොත් එහෙම අපිට පාවකගේ කෑම. එහෙම නෙවෙයි ප්‍රතික්ෂේප කරනවානේ. කෙලින්ම අපිට තියෙන්න ඕනේ මේ අඥාන අසත්පුරුෂ දුස්සීලියෝ ගැන අවංක අනුකම්පාවක් විතරයි. මේ නිවේ යනවා දකින්නෝනේ අපි නිරි සත්තු ටිකක් වගේ අපිට අනුකම්පාවක් තියෙනවද නැද්ද? අන්නෙදාට තමයි ගන්නු සහ දෙනු කියන දෙකම අපි ළඟ එන්නේ. ඒ අනුකම්පාවකම අපි දෙනවා කල්යාණ මිත්‍රා. දැන් කපන මිනිහට අපි බලනවා කල්යාණ මිත්‍රත්ව දෙන්න. කො බලන මේ දේශනේ තේරිච්ච ඇතසන් බල. ඔක තමයි ධර්මය. ඔක තමයි ශාසනය. මේ ශාසනය අද ඇත්තටම පින්වත්නි ඔය පැත්ත තේරුම් නොගන්න නිසා සෑහෙන විනාශ වෙන චරිත ටිකක් ඉන්නව රටේ. අපිට මේ චරිත වලට කල්යාණ මිත්‍රත්ව දෙන්න තිබ්බනම් අපි හැම දිනාටම අවසානයේ මම යෝජනා කරනවා ඕගොල්ලෝ මේ ලෝකේ ඔයගොල්ලෝ එකක් තේරුම් ගන්න. මේ ශාසනයේ පාපී මහාමුදුරෝ අසත්පුරුෂ මහාමුදුරෝ කවුද? දේවදත්ත ගැන බුදුරජාණන් වහන්සේ පුරිසින්ද්‍රිය ඥාන කියන සූත්‍රයේදී කියනවා ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද දන්නවද මම මගේ ජීවිත කාලේ ආනන්ද මම වැඩියෙන්ම උත්සාහ කරලා තියෙනවා නම් කාව හරි බේරගන්න. ආනන්ද මගේ ජීවිත කාලේ මම වැඩියෙන්ම හිතලා තියෙනවා නම් කාව හරි කුසලෙට ගන්න. ආනන්ද දන්නවද ඒ කාගෙනද කියලා? ආනන්දේ දේවදත්ත ගැනයි. අංගුත්තර නිකායේ පුරිසින්ද්‍රිය ඥානේ සූත්‍රය කියවලා බලන්න. ඒ සූත්‍රය තියෙනවා. පමාවකුත් එක්ක කියනවා ඒක. දේවදත්ත අසුචි වලේ වැටෙලා ඉද්දී වල වටේ කැරකි මේ මිනිහගේ අසුචි ගෑවිච්ච නැති කෙස් ගහක් හරි තියනවද කියලා බේරන්න හෙව්වා වගේ මම හෙව්වේ කියන දේවදත්ත බේරගන්න. අන්න කරුණාව. පාපී අසත්පුරුෂයාට තමයි උන්වහන්සේගේ කරුණාව වැඩියෙන්ම දීලා තියෙන්නේ. පින්වන්ත මනුස්සයටත් වඩා ගුණවන්ත මනුස්සයටත් වඩා ඕගොල්ලෝ මේ මුළු දේශනාවෙන්ම අවසානයේ මෙන්න මේක තේරුම් ගන්න. මේ ලෝකේ කෝටි ඔක්කොම කීයක් ඉන්නවද? මේ තරුණ පුතාලා කියන්නට ඉක්මනට කියන්නේ. මුළු ජනගහනේ කනිෂ්ක නේද? කවිස් කියන්නේ කීයක් කියනවද? කෝටි මුළු ලෝකෙම වහන්නේ. වයිඩින් කෝටි 800 ගණන් කියනවා. කීයක් කියනවා? කෝටි 800 ගණන්. ඔයගොල්ලෝ දන්නද ඔය කෝටි 800 ගාන තුනට කඩන්න පුළුවන්. කීයකද? ඔය කෝටි 800 ගාන ඉන්න අපිට වඩා ඥාණයෙන් උසස් අය. ඥාණයෙන් ගුණයෙන් උසස් අය. ඉන්නවද නැද්ද? ඔය කෝටි 800 ගාන ඉන්න අපි හා සමාන මට්ටමේ ඥාණයේ ගුණයේ සීලයේ තියෙන අය. ඉන්නවද නැද්ද? ඉන්නවා. ඔය කෝටි 800 ගාන ඉන්න අපිට වඩා ඥාණයෙන් ගුණයෙන් දුර්වල අය. ඉන්නවද නැද්ද?
ඔය තුන විතරයිනේ. මුළු ලෝකෙම ඔය තුන ඉන්නේ. ඉතින් ඔබට වඩා ඥාණයෙන් සීලෙන් ගුණයෙන් උසස් අය ගැන මොකද්ද කරන්න ඕනේ? කල්යාණ මිත්‍රාශ්‍රය ගනු. ඔබ හා සමාන මට්ටමේ ඥානය ගුණය සීලයේ තියෙන අය කල්යාණ මිත්‍රාශ්‍රය ගනු සහ දෙනවා. ඔබට වඩා ඥාණයෙන් පහත් සීලෙන් පහත් අය ඒගොල්ලන්ට කල්යාණ මිත්‍රාශ්‍රය දෙනවා. ඒතකොට කෝටි 800 ගානත් එක්කම කල්යාණ මිත්‍ර ආශ්‍රය තියාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පාප මිත්‍ර ආශ්‍රය කරන්නත් ඕක ඇතුළේම තමයි තියෙන්නේ. ඔය පොයින්ට් එක නෙමෙයි ලෝකේ තේරුම් අරන් තියෙන්නේ. ලෝකේ තේරුම් අරන් තියෙන්නේ මේ ලෝකේ කෝටි 800 ගානේ වෙනම කොටසක් ඉන්නවා පාප මිත්‍රයෝ ඕකෝම අයින් කරන්න ඕනේ. වෙනම කොටසක් ඉන්නවා කල්යාණ මිත්‍රයෝ ඒගොල්ලන්ව ඇසුරු කරන්න ඕනේ. ඔන්න ඔහොමයි දෙකට කඩාගෙන තියෙන්නේ. මේක ඇත්තටම දෙකට කැඩෙලා නෙමෙයි තුනට කඩලා මේ තුනෙන් පෙන්වන්නේ ඕනම Tamanට වඩා ඥානෙන් දුර්වල පාපී කෙනෙක්ගේ එයාගේ උපදේශ අවවාද ඔබට කියන ඔබ යාට උපදේශ අවවාද දුන්නා නම් එතන ගැලීම තියෙන මොන ඇසුරක්ද? කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඔබ හැම දිනාටම ආන්ගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලෝකෙටම බෙදන්න. ලෝකෙන් ඔබට කල්යාණ මිත්‍ර ආශ්‍රය ගන්න ගමන් බෙදන්න ඕන තැනට බෙදන්න. මේ දේශනේ හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ධර්මශාලාවල් හැදෙන්න ඕනේ ගමට මේවා කියලා දෙන්න. නේද? මේ වගේ පණිවිඩ සමාජයට යන්න තමයි මේ ශාලා මහන්සි වෙලා හදන්නේ. දැන් අද මේ හිතේ නිදහසේ බණ ටික අහන්න පුළුවන් විදිහට මේ ශාලාවේ අවස්ථාව ලැබුණා. නොතෙමී බණ ටික ඇහුවා. ඉතින් ශාලාව සකස් කරපු අයට සතුටු හිතෙනවා ඇති. අනේ අපි ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙච්ච එක මේ විදිහට ප්‍රතිඵල ලැබුණා කියලා. කියන්නේ මම මේ දේශනාව මෙතන අහලා අතහරින එකක්ද කිව්වේ ප්‍රැක්ටිකලි දිගටම කරන්න තියෙන එකක්ද කිව්වේ. කරන්න තියෙන දෙයක් කිව්වේ පිටුන. මේක සසරටම බලපානවද නැද්ද? බලපානවා. ඉතින් හැම දිනාටම ඔයගොල්ලන් හිතන්න පිටුන මේ ලෝකේ අපි පාපී අසත්පුරුෂයි කියන අයත් අපේ අම්මා තාත්තා වෙලා දෙනවා සංසාරේ. එයාට පිට වෙන්නේ. හැම දිනාටම අද මේ ධර්මයේ ශ්‍රවණය කරලා රස කරගන්න ලැබිච්ච පින් අපි අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් අනුමෝදන් කරලා දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු කියනවා. සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මේගේ ඥාතියෝ මේ පින් අනුමෝදන්ව පරලොව සැනසෙත්වා. විශේෂයෙන් මේ අතරේ සිහිපත් කරන USI Holdings ආයතනයේ නිර්මාතෘ පින්වත් සහන් විමුක්ති පුතාට මේ පින විශේෂ කොට හේතු වේවා. ඒ පොතනුවන් මේ පිනෙන් පරලොව සැනසේවා සුවපත් වේවා. දීප්ති නිශාන්ත මහත්මයා සහ මැතිණිය ඇතුළු පවුලේ පින්වතුන්ගේ සිහි වෙන නොවන සසරගත සියලු මේගේ ඥාතියෝ ඔබ හැම දිනාගෙම සිහිපත් වෙන නොවන සියලු සංසාරගත මේගේ ඥාතියෝ මේ පිනෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු කියනවා. ධර්ම දේශනාවට බොහෝම ගෞරවයෙන් අනුශාසනා කටයුතු සිදු කරන අපේ පූජනීය හම්බන්තොට සිරි ඥාන පඬිතු හාමුදුරන්ට අපි තාම සෙනෙහසින් ආශිර්වාද කරනවා. උන්වහන්සේලා මේ ගම්වල ඉඳලා මහා කැපකිරීමක් කරනවා පින්වත්නි. ගමේ දැන් අපි අවුරුදු ගානකට පස්සේ ඇවිල්ලා ධර්ම දේශනාවක් කරලා ගියාට ඔයයන්ට සිරි ඥාන හාමුදුරුවෝ වගේ ගමේ ඉඳලා ඔබට නිරන්තරයෙන් කුසලයට මඟ පෙන්වන හාමුදුරුවෝ නොහිටියනම් අපිට එච්චර ලොකු දෙයක් කරන්න බෑ. එතකොට හැමතිස්සෙම අපි කරන දේ සමහර වෙලාවට උන්වහන්සේලා අතින් වෙන දෙයක වෙනස්. උන්වහන්සේලා කරන දේ අපේ අතින් වෙන දෙයකට වඩා වෙනස්. ලෝකෙ වටේ අපි ගියාට ගම ඇතුලේ හැමතිස්සෙම ගමත් එක්ක අවශ්‍ය තැන ඉන්න හාමුදුරුවෝ තමයි ගමට වඩා වටින්නේ. ඒ නිසා අපි නායක හාමුදුරුවන්ව රැකගන්න කියලා ඔබට ආවාද කරමින් ආශිර්වාද කරමින් පන්සලේ හාමුදුරුවන්ට සෙනෙහසෙන් දයාවෙන් උන්වහන්සේලා කෙරෙහි කරුණාවෙන් විය යුතු දේ සොයා බලමින් කටයුතු කරන්න කියලා සිහිපත් කරනවා. හාමුදුරු කෙනෙක්ගේ මොකක් හරි වරදක් දැක්කට පස්සේ පින්වත්නි බලන්න එතන දැන් සමහර දායකයන්ගේ ස්වභාවය තියෙන්නේ මම යවන්න ඕනේ සිවුරු වල පන්නලා දාන්න ඕනේ කියන්නේ නැද්ද? ඈ කියලානේ මොකක් හරි වැරද්දක් දැක්ක ගමන් ආරංචින ගමන් සිවුරු වල යවන්න තමයි කතාව.
හැබැයි ත්‍රිපිටකයේ කිසි තැනක බුදුහාමුදුරුවෝ සිවුරු වෙරළ යවල නැහැ මොන වැරද්ද කරපු කෙනෙක්වත්. උත්තර මතක තියාගන්න. චබ්බග්ගිය කියලා හිටියා ශාසනයේ හොඳ වෙයින්ම වැරදි කරපු. හැබැයි බුදුරජාණන් වහන්සේ චබ්බග්ගියලවත් සිවුරු වෙරළ යවුවේ නැහැ පින්වත්. ඒ කියන්නේ මේ ශාසනය තුල තථාගතයන් වහන්සේ හරීම කරුණාවෙන් මේකේ මොකාකාරී අඩුපාඩුවක් තියෙන හාමුදුරුවන්ට කොහොම හරි කල්යාණ මිත්‍ර ආශ්‍රය දෙන්න තමයි බැලුවේ. ඒක හරි පුදුමයි. අහලා තියෙන හාමුදුරු කෙනෙක් 16 වතාවක් සිවුරු වලලා ගියා කියලා. 16 වෙනි වතාවේ තමයි මහණ වුනේ. අහලා තියෙනවද ඒක? මම මහණුනේ රහත් වුණා. 16 වෙනි වතාවේ රහත් වුණා පින්වත්නි. ඒ කියන්නේ හාමුදුරන්ට සිවුරු එනකොට නෝනවතක් වෙනවා සිවුරු ඇරිලා යනවා. ගියාට පස්සේ ආයි නෝනා වෙපා වෙනවා ආයි සිවුරට එනවා. හරි ඔබ 15 වතාවක් සිවුරු අරිනවා. 16 වෙනි වතාවේ වෙලා මහණ වුණාම ආයි ගියේ නැහැ රහත් වුණා. මම පුදුම වෙනවා මේ ලොකු හාමුදුරු කෙනෙක්. මහාන කරාණේ අපුට 16 වතාව. හරිද? අද ලොකු හාමුදුරු කෙනෙක් ගාවට ඇවිල්ලා වුණා නම් සැරයක් දෙසරයක් තුන් සැරයක් යයි එයි ඊට පස්සේ කියයි අනේ මේ ඔබට මේක කරන්න බෑ. ගෑනෙත් එක්කම හිටහන් කියනවා. එතන ඒ ලොකු හාමුදුරු කිසි කතාවක් නැහැ. 16 වතාව නෙමෙයි 160 වතාවක් ආවත් මහාන කරයි. එහෙම කරුණාවන්ත හාමුදුරුවෝ ඒ කාලේ ඉඳලා තියෙනවා පින්වත්. බලන්නකො රහත් වෙන්න පින තියෙන කෙනෙක්ට මේ නෝන මතක් වෙවි සිවුරු ඇරලා ගිහිල්ලා තියෙනවා. අද ගමක දායකයෙක් පිළිගන්නේ ඒ වගේ හාමුදුරු කෙනෙක්. සැරයක් දෙසරයක් ගිහිල්ලා ආපු ගමන් කියයි නායක හාමුදුරන්ට දායකෙම ඇවිල්ලා කියයි. අනේ ඔය උන්වහන්සේගෙන් ඇති වැඩක් නැහැ ගන්න එපා වංශල් කියයි. අපි හැමතිස්සෙම සංඝයා කෙරෙහි කොයි වගේ හැඟීමකින් ඉන්න ඕනේද? සමාජයේ වැරදි වෙන මිනිස්සු දිහා මොන වගේ හැඟීමකින් බලන්න ඕනේද කියලා ඔබට මේ දේශනාව සෑහෙන පණිවිඩයක් හිතට ගෙනත් දෙන්න ඕනේ. නැත්නම් මම මේ වැස්සේ දෙමීගෙන ඇවිල්ලා මේ බණ ටික කිව්ව එකෙන් ඇති වැඩක් වෙන්නේ නෑ. ඕගොල්ලොත් වැස්සේ දෙමීගෙන ඇවිල්ලා බණ අහපු එකෙන් වැඩක් වෙන්නේ නෑ. ඉතින් අපේ ආදරණීය හම්බන්තොට සිරි ඥානනායක හඳුරු ඇතුළු සියලු මහා සංඝ රත්නයටත් සෙත්පතන ආශිර්වාද කරනවා. උන්වහන්සේලාට සුවසේ සසුන් වැඩ වඩන්න මේ පින් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම දීප්ති නිසාන්ත මහත්මයාම මැතිණිය මේ ධර්මශාලාව ගොඩනගන්න වෙනස මහන්සි වෙච්ච සියලු සෑම දෙනාම ඒ වගේම වචනකින් හරි මේ පින්කමට උදව් උපකාර කරපු ආපු නාපු සිහි වෙච්ච නොවෙච්ච කිව්ව නොකිව්ව සියලු සෑම දෙනාටම එකසේ මේ පින් හේතු වෙත්වා. සියල්ලෝම මේ පින් බලයෙන් මෙලොව සැනසෙත්වා සුවපත් වෙත්වා පරලොව සැනසෙත්වා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කරගන්නටම සියලුම පින් හේතු වාසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුඛ